හරි ආයුබෝවන් ළමයි. අද අපි සම්පූර්ණයෙන්ම නම්බර් සිස්ටම් පාඩම ඉවර කරනවා. හරිද? දැන් අපි ඒක රිවිෂන් එකක් විදිහට අද කරලා සම්පූර්ණ නම්බර් සිස්ටම් A to Z ඉවර කරනවා. ඔයාලා කියන්නේ මොන මට්ටමේදී වුණත් අද කියන්නේ අද දවස් ඉවර වෙනකොට ඔයාලා නම්බර් සිස්ටම් සම්පූර්ණයෙන් පුළුවන් වෙන ගානට මම මේ වැඩේ සම්පූර්ණ ඉවර කරනවා. හරි එහෙනම් අපි සම්පූර්ණ නම්බර් සිස්ටම් පටන් ගමු. ඉවර වෙනකන් ඉන්න ක්ලාස් එකේ සම්පූර්ණයෙන්ම ඉවර වෙනකන් මේ අපි නම්බර් සිස්ටම් පටන් ගමු. හරි. එතකොට අද අපි කම්ප්ලීට් කරන්න යන්නේ නම්බර් සිස්ටම් කියන පාඩම. හරිද? මේක ඔයාලගේ 10 වසරේ දෙවෙනි පාඩම විදිහට තියෙන්නේ. දැන් මේ පාර O level සෙට් එකට මම ගැලපෙන විදිහට තමයි සම්පූර්ණයෙන් ඉවර කරන්නේ. ඒ කියන්නේ රිවිෂන් එකක් විදිහට සම්පූර්ණයෙන් A to Z ම කරනවා. රිවිෂන් එකක් විදිහට තමයි කරන්නේ. මේකට අපි කියනවා සංඛ්‍යා පද්ධති කියලා. හරිද? සංඛ්‍යා පද්ධති කියලා. නම්බර් සිස්ටම්. හරිද? නම්බර් සිස්ටම් ගත්තට පස්සේ ඔයාලගේ O level සිලබස් එක ඇතුලේ නම්බර් සිස්ටම් අපිට කතා කරන්න තියෙනවා ප්‍රධාන වශයෙන් කොටස් 4ක්. හරිද? නම්බර් සිස්ටම්ස් 4ක් ගැන කතා කරන්න තියෙනවා. පළවෙනි විදිහට තියෙනවා ද්විමය සංඛ්‍යා පද්ධති කියන එක. ඒ කියන්නේ බයිනරි. ඊට පස්සේ කතා කරන් තියෙනවා අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය ගැන. හරිද? අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය කියලා කියන්නේ ඔක්ටල්. ඊට පස්සේ කතා කරන් තියෙනවා දශමය සංඛ්‍යා පද්ධතිය ගැන. දශමය සංඛ්‍යා පද්ධතිය කියලා කියන්නේ ඩෙසිමල්. ඊට පස්සේ අවසාන වශයෙන් කතා කරන්න තියෙනවා ෂඩ්දශමය. ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය ගැන. හරිද? ඒ කියන්නේ හෙක්සා ඩෙසිමල්. මේ සංඛ්‍යා පද්ධති හතරක් ගැන ඔයාලට කතා කරන් තියෙනවා. හරිද? මේ සංඛ්‍යා පද්ධති හතර ගත්තාම මේ සංඛ්‍යා පද්ධති හතර අතර පරිවර්තන 12ක් කතා කරන්න තියෙනවා. හරිද? සංඛ්‍යා පද්ධති හතරයි පරිවර්තන තියෙනවා අපිට 12ක් කතා කරන්න. හරිද? අද අපි දවසේ කියන්නේ මේ වීඩියෝ එක ඉවර වෙද්දී සම්පූර්ණයෙන්ම මේ සංඛ්‍යා පද්ධති හතරට අදාළ පරිවර්තන 12ම කතා කරනවා. හරිද? පරිවර්තන 12ක් හැදෙන්නේ මෙහෙම. හරිද? මේක ගත්තොත් ද්විමය අපිට පුළුවන් මෙතන ද්විමය සංඛ්‍යා තියෙනවා. මේ ද්විමයක අෂ්ටමය කරන්න පුළුවන්, දශමය කරන්න පුළුවන්, ෂඩ්දශමය කරන්න පුළුවන්. හරිද? එතන තියෙනවා තුනක්. නේ? එතන තියෙනවා තුනක්. ඊට පස්සේ අපිට තව පුළුවන් මේ අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය. හරිද? ඊට පස්සේ මේ ඔක්ටල්. නැත්නම් අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය අපිට කරන්න පුළුවන්, ද්විමය කරන්න පුළුවන්, දශමය කරන්න පුළුවන්, ෂඩ්දශමය කරන්න පුළුවන්. එතන තුනක් තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ දශමය සංඛ්‍යා පද්ධතිය ද්විමය කරන්න, අෂ්ටමය කරන්න, ෂඩ්දශමය කරන්න. එතන තියෙනවා තුනක්. අවසාන වශයෙන් අපිට පුළුවන් මෙතන තියෙන ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය ද්විමය කරන්න, අෂ්ටමය කරන්න, දශමය කරන්න. තුනක් පුළුවන්. එතකොට ඔක්කොම කීයක් තියෙනවද පරිවර්තන? 3යි, 6යි, 9යි, 12යි. හරිද? එතකොට ඔක්කොම පරිවර්තන 12යි. අපි ওই 12ම අද සම්පූර්ණයෙන් කතා කරලා ඉවර කරනවා. මුලින්ම අපි සංඛ්‍යා පරිවර්තන වලට යන්න කලින් මේ එක එක අදාළ එක් එක් සංඛ්‍යා පද්ධතියට අදාළ වෙන අපි බලමු මොනවාද අදාළ වෙන පාදය සහ ඒ පද්ධතියට අයිති වෙන සංඛ්‍යා ටික. කියන්නේ සංඛ්‍යා කියන්නේ හරියටම සංකේත. මේ පද්ධතියට අයිති වෙන සංකේත මොනවද? ඒ අදාළ පද්ධතියේ තියෙන පාදය කියන්නේ බේස් එක. මේක එක මේ නම්බර් සිස්ටම් එකට අදාළ බේස් එක මොකක්ද කියලා බලමු. මුලින්ම මේ ටික දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ පරිවර්තන 12ට යන්න. මුලින්ම අපි මේ ටික බලමු. අපි මුලින්ම බලමු. මෙහෙම මුලින්ම අපි සංඛ්‍යා පද්ධතිය ගමු. ඊට පස්සේ ඒකේ පාදය ගමු. ඊට පස්සේ අපි ඒකට අයත් වෙන සංකේත ටික ගමු. හරිද? මුලින්ම අපි කතා කරමු ද්විමය සංඛ්‍යා පද්ධතිය ගැන. මුල්ම සංඛ්‍යා පද්ධතිය ද්විමය. හරිද? අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා බයිනරි. මේ සංඛ්‍යා පද්ධතිය ගත්තට පස්සේ හරි මුලින්ම අපි හතරම ලියන්නේ ද්විමය සංඛ්‍යා පද්ධතිය තියෙනවා. ඊට පස්සේ මම කිව්වා මොකක්ද තියෙන සංඛ්‍යා පද්ධතිය අෂ්ටමය. ඒ කියන්නේ ඔක්ටල්. හරිද? ඊට පස්සේ අපි කිව්වා ඊළඟ පද්ධතිය විදිහට තියෙනවා දශමය. දශමය කියලා කියන්නේ ඩෙසිමල්. ඊට පස්සේ අවසාන වශයෙන් තියෙන සංඛ්‍යා පද්ධතිය අපි කිව්වා ෂඩ් දශමය. ෂඩ් දශමය.
ෂඩ් දශමය කියලා කියන්නේ හෙක්සා ඩෙසිමල්. හරිද? ඔන්න ඔය සංඛ්‍යා පද්ධති හතර තමයි අපිට තියෙන්නේ. මේ සංඛ්‍යා පද්ධති හතර ගත්තට පස්සේ හරිද? මේ ද්විමය කියන්නේ බයිනරි. ඒ කියන්නේ ද්විමය කියන්නේ මොකද? දෙකේ පාදේනේ. දෙකේ පාදේ කියන්නේ දෙකේ පාදේ සංඛ්‍යා පද්ධතිය. එහෙනම් පාදේ වෙන්නේ දෙක. ඊපස්සේ අෂ්ටමය. අෂ්ටමය කියන්නේ අටේ පාදේ සංඛ්‍යා පද්ධතිය. එහෙනම් පාදේ වෙන්නේ 8. ඊපස්සේ දශමය ඩෙසිමල් කියලා කියන්නේ 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය. එහෙනම් මේකේ පාදය වෙන්නේ 10. ෂඩ් දශමය. එහෙම නැත්නම් හෙක්සාඩෙසිමල් කියන්නේ 16. ඒ කියන්නේ 16 සංඛ්‍යා පද්ධතිය. එහෙනම් මේකේ පාදය වෙන්නේ 16. හරි. ඊට පස්සේ ඔයාලා බලන්න දැන් මෙතන හැම සංඛ්‍යා පද්ධතියකම පාදය යනවා. දැන් ද්විමයකේ පාදේ බයිනරි සංඛ්‍යා පද්ධතියක සම්බන්ධ සිස්ටම් එකක පාදේ වෙන්නේ දෙකනේ. එහෙනම් ඒකට අදාළ සංකේත තියෙන්න ඕනේ දෙකක්. මොනවාද මේ සංකේත වෙන්නේ? බිංදුව සහ 1. හරිද? බලන්න හරිනේ පාදේ දෙකයි අය සංකේත දෙකක් තියෙන්න ඕනේ පාදේ දෙකට. හරිනේ බිංදුවයි 1යි. ඒ කියන්නේ මෙතන සංකේත දෙකක් තියෙනවා. සංඛ්‍යා දෙකක් තියෙනවා. අෂ්ටමය කියන්නේ පාදේ 8යි. එහෙනම් සංඛ්‍යා 8ක් තියෙනවා. ඒ කියන්නේ සංකේත 8ක් තියෙනවා. බලන්න බිංදුව 1 2 3 4 5 6 7. දැන් 7ක්. බලන්න මෙතන සංකේත 8ක් තියෙනවා නේද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරි. ඊට පස්සේ දශමය කියන්නේ 10 පද කියන්නේ 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය. එහෙනම් සංකේත තියෙන්න ඕනේ ඔක්කොම 10ක්. හරි බලමු අපි. බිංදුව 1 2 3 4 5 6 7 8 9 බලන්න. එතකොට සද සංකේත 10ක් තියෙනවා නේද? 1 2 3 4 5 6 7 8 9 10. 10ක් තියෙනවා. ඊට සද්දශමය. සද්දශමය කියලා කියන්නේ 16 පාදේ. එහෙනම් සංකේත 16ක් තියෙනවා. බලමු. බිංදුව 1 2 3 4 5 6 7 8 9 හරි අපි 10 වෙනකොට මෙතන සංඛ්‍යා දෙකකින් නිරූපණය කරන්න බෑනේ එක සංඛ්‍යාවකින් නිරූපණය වෙන්නේ. එහෙනම් අපි සංකේත. ඒක තමයි මම මෙතන කිව්වේ සංඛ්‍යා නැතුව අයත් සංකේත කියලා. සංඛ්‍යා කිව්වා නම් A B C D ලියන්න බෑනේ. ඒක නිසා තමයි මම කිව්වේ අයත් සංකේත කියලා. එතකොට අපි 10 නිරූපණය කරන්නේ ඒකේ. 11 B 12 C 13 D 14 E 15 F. හරි. මම දැන් සංකේත 16ක් තියෙනවා නේද? 16 පාදේ නම් සංකේත 16න් තියෙනවා. බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 සංකේත 16ක් තියෙනවා. හරිද? ඔයාලට තේරෙන්න ඕනේ හැම සංඛ්‍යා පද්ධතියකම ඒකට අයත් සංකේත ප්‍රමාණය. එහෙම නැත්නම් සංඛ්‍යා ප්‍රමාණය ඉවර වෙන්නේ මේ පාදයට වඩා එකක් අඩු වෙන. දැන් මේක දෙකේ පාදය. එහෙනම් බිංදුව එක තමයි සාහිත්‍ය වෙන සංඛ්‍යාවයි. හරිද? 8 නම් මෙවන් බිංදුව 1 2 3 4 5 6 7 ගිහිල්ලා 8. 10 නම් බිංදුවෙන් පටන් ගෙන 9න් ඉවර වෙනවා. 16 නම් මේ F කියන්නේ 15න් ඉවර වෙන්නේ. හරිද? A කියන්නේ 10, B කියන්නේ 11, C කියන්නේ 12, D කියන්නේ 13, E කියන්නේ 14, F කියන්නේ 15. එහෙනම් හැමතිස්සෙම මේ පාදයට වඩා එකක් අඩුවකින් තමයි මේ අයත් සංකේත ඉවර වෙන්නේ. හරිද? එතකොට ඒ ටික පැහැදිලි නේ ඔයගොල්ලෝ නේ? හරි. දැන් මේ ටික පැහැදිලි නම් අපිට යන්න පුළුවන් දැන් පරිවර්තන. හරිද? පරිවර්තන 12ක් තියෙනවා. හරිද? අපි 12ම කතා කරමු. මේකේ කියන්නේ තියෙන සෙට් එක සෙට් ගත්තොත් ඒ කියන්නේ එකම විදිහට වෙන ඒවා තියෙනවා. ඒවා මම එකපාරු ගන්න නෑ. හරිද? දැන් අපි යන් මේකේ තෝරනම් ඔයගොල්ලන් මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න නැත්නම් නෝට් එකේ මේ ලියා ගන්න. හරිද? ඊට පස්සේ අපි යන් දැන් පරිවර්තන සෙට් එකට. දැන් ඔයාලට සංඛ්‍යා පද්ධතියේ ඒකේ බේස් එක එහෙම නැත්නම් පාදයයි අයිති වෙන සංකේතය ගැන අවබෝධයක් තියෙනවා. දැන් මේ ටික ඔළුවේ තියාගෙන අපි යන් පරිවර්තන වලට. හරිද? පරිවර්තන 12ක් තියෙනවා. හරි. මම මුලින්ම පරිවර්තන 3ක් අරන් කතා කරනවා. හරිද? මොකද මේ 3 වෙන්නේ එකම විදිහට. හරිද? මේ 3 වෙන්නේ එකම විදිහට. අපි බලමු මුලින්ම 10 පාදයේ සංඛ්‍යා. හරිද? එහෙනම් ඩෙසිමල් 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය ඩෙසිමල් සංඛ්‍යා. ඒ කියන්නේ 10 පද්ධතිය ඩෙසිමල් නම්බර් සිස්ටම් එක අපි ද්විමය කරමු, අෂ්ටමය කරමු, ෂඩ් දශමය කරමු. හරි. මේ තුනම එකම විදිහකට තමයි කරන්නේ. ඒ හින්දා තමයි මම මේ තුනම එකපාර ගත්තේ. හරිද? එතකොට අපිට මෙතන පරිවර්තන තුනක් කව වෙනවා. නේ? මෙතන පරිවර්තන තුනක් කව වෙනවා. ඒ කියන්නේ 10 පාදයේ සංඛ්‍යා පද්ධති දෙකේ පාදයට හරවනවා, 8 පාදයට හරවනවා, 16 පාදයට හරවනවා. හරිද? එතකොට මේ මෙතන එකපාර අපි සංඛ්‍යා පරිවර්තන තුනක් කතා කරලා ඉවර කරනවා. හරිද? දැන් අපි යමු මුලින්ම මේකේ අපි ගමුකෝ එකම සංඛ්‍යාව අරන් හරවමු. එතකොට වඩාත් පැහැදිලි නේ ඔයගොල්ලන්ට. හැම එකේ මම පරිවර්තන කීපයක් කරන්නම්. එතකොට මේ හැම පරිවර්තනයම එකම තමයි. ඔයාලා තව පේපර්ස් වල තියෙන ඒවා ගණන් අරන් try කරලා බලන්න. එකම විදිහට තමයි යන්නේ. අපි ගමු 35 ගමුකෝ. හරිද? දැන් මම මුන්න 35 10 පාදේ. හරි. අනිවාර්යෙන් මේකේ පාදේ ලියන්න ඕනේ. මොකද පාදේ ලියුවේ නැත්තම් මොන සංඛ්‍යා පද්ධතියද කියලා දන්නේ නැහැ.
මොකද 35 කියන එක දෙකේ පදද 8 පාදයේ තියෙන්නත් පුළුවන් 16 පාදයේ තියෙන්නත් පුළුවන් නේ. ඒ හින්දා මේ 35 10 පාදයේ 35. හරිද? මෙන්න මේ කියන සංඛ්‍යාව අපි හරවමු දැන් ද්විමය. දැන් මුලින්ම තියෙන 10 පාදය දෙකේ පාදයට හරවන්නේ. හරිද? ඒතකොට මේ 35 තමයි 10 පාදයේ තියෙන 35 ද්විමය කරන්න යන්නේ. හරි? දෙකේ පාදය. හරිද? ඕනම එකක් යම්කිසි සංඛ්‍යා පද්ධතියකට ක්‍රියේට් කරනවා නම් එහෙම නැත්නම් කන්වර්ට් කරනවා නම් හරිද? අපි ඒක බෙදන්න ඕනේ. ඒ අදාළ අපි කියන්නේ අපි 10 පාදයේ සංඛ්‍යා පද්ධතියක් දෙකේ පාදයට හරවනවා නම් හරිද? අපි ඒ සංඛ්‍යාව ඒ අදාළ සංඛ්‍යාව බෙදන්න ඕනේ ඒ හරවන එකේ පාදයෙන්. කියන්නේ දැන් 10 පාදයේ සංඛ්‍යාවක් දෙකේ පාදයට හරවනවා නම් අපි ඒක දෙකෙන් තමයි බෙදන්නේ. එහෙනම් මේ අදාළ සංඛ්‍යා පද්ධතිය පාදයෙන් තමයි බෙදන්නේ. හරි 35 දෙකෙන් බෙදනවා. බලන්න. එතකොට 17යි ඉතිරි 1යි. හරි 17 17 34යි 17යි ඉතිරි 1යි. ඊට පස්සේ මේ 17 බෙදනවා දෙකෙන්. එහෙනම් 8 2 16යි ඉතිරි 1යි. ඊට පස්සේ අපි මේ 8 බෙදනවා දෙකෙන්. 4යි ඉතිරි 0යි. ඊපස්සේ අපි මේ 4 බෙදනවා දෙකෙන්. 4 බෙදනවා දෙකෙන්. එහෙනම් 2යි ඉතිරි 0යි. ඊට පස්සේ අපි 2 බෙදනවා දෙකෙන්. 2 දෙකෙන් බෙදුවාම 1යි ඉතිරි 0යි. ආයි බෙදනවද? නෑ ආයි බෙදන්නේ නෑ. බලන්න මේ අපි මේ බෙදන සංඛ්‍යාවට වඩා කුඩා සංඛ්‍යාවක් වෙනකන් ඇවිල්ලානේ තියෙන්නේ. එතකොට ආයි බෙදන්න ඕනේ නෑ. දැන් අපි දෙකෙන්නේ බෙදාගෙන ගියේ. දැන් මෙතන බෙදුවේ මේ 17 මේ දැන් මේකට වඩා කුඩායි මේකට වඩා මෙතන විශාල හින්දා තමයි බෙදාගෙන ආවේ. මේක ආයෙ බෙදන්න ඕනේ නැහැ. ඒකට හේතුව තමයි දැන් මේ ඇවිල්ලා තියෙන උත්තරේ 1 කියන එක මේ දෙකට වඩා කුඩායි. ඒ කියන්නේ මේ පාදයට වඩා අඩු සංඛ්‍යාවක් වෙනකම් බෙදුවහම ඇති. හරිද? ඊට පස්සේ අපි කරන්නේ මෙහෙම බෙදලා මේක පහළ සිට ඉහළට හොඳට මතක තියාගන්න ඉහළ සිට පහළට නෙමෙයි පහළ සිට ඉහළට අපි ලියා ගන්න. එතකොට මෙතන තියෙන්නේ කොහොමද? 1 බිංදුව 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 ඊට පස්සේ 1 1. හරි? දෙකේ පාදේ. මතක ඇතුව මේ පාදය දෙක කියලා දාන්න ඕනේ. මොකද මේ 10 පාදයක් අපි දෙකේ පාදයකට නේ හරියු. එහෙනම් මේ අපි හරවපු පාදය අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. හරි නැත්නම් වැරදි. ඔයාලා නිකන් කන්වර්ට් කරලා මේක විතරක් කියලා තිබ්බොත් වැරදි. ලකුණු හම්බෙන්නේ නැහැ. මේ පාදය අනිවාර්යෙන් දාන්න ඕනේ. මොකද හරවපු සංඛ්‍යා පද්ධතිය මොකද්ද කියලා පෙන්නන්නේ මේ පාදයෙන්. ඒ හින්දා ඒක අනිවාර්යෙන් දාන්න ඕනේ. ඊට පස්සේ අපි දැන් මෙතන හරියට 10 එකක් අපි දෙකේ පාදයට හරව 10 පාද සංඛ්‍යාව දෙකේ පාදයට හරවුවානේ. දැන් මේ විදිහටම තමයි ඊටු දෙක යන්නේ. හරිද? මේ විදිහටම තමයි මේ මෙතඩ් එකටම තමයි යන්නේ. ඒක තමයි මම මේ තුන එකපාර ගත්තේ. මේ තුන එකපාර ගන්න හේතු වුණේ මේ තුනම සංඛ්‍යා පද්ධති තුනම කන්වර්ට් වෙන්නේ එකම විදිහට. ඊට පස්සේ අපි බලමු 10 පාදයේම තියෙන 35 කියන එක 8 පාදයට හරවන්න. මම කිව්වා යම්කිසි සංඛ්‍යා පද්ධතියක තියෙන සංඛ්‍යාවක් වෙන සංඛ්‍යා පද්ධතියකට හරවනවා නම් ඒ අදාළ පාදයෙන් බෙදන්න ඕනේ. හරිද? දැන් මෙතන 35 තියෙනවා. එහෙනම් අපි 35 බෙදනවා 8ෙන්. කීයද? 8 වරක් 4 32යි. ඉතිරි 3. දැන් මේක ආයෙ බෙදන්න ඕනේ. නෑ මේක මෙතනින් ඉවරයි. ඒකට හේතුව මොකද්ද? මම කිව්වා මේ බෙදන සංඛ්‍යාවට වඩා කුඩා සංඛ්‍යාවක් ආවම ආයෙ බෙදන්න ඕනේ නෑ. ඒක එතනින් නවතිනවා. හරිද? මේකත් අර වගේම පහළ සිට ඉහළට ලියනවා. එතන 4යි 3 8 පාදේ. හරි 4යි 3 8 පාදේ. හරි මේ විදිහම තමයි ෂඩ් දශමයත්. හරිද? අපි ගමුකෝ 35ම 35ම ගමු 16 10 පාදයෙන් ඒක අපි 16 පාදයට හරවන්නේ. මම කිව්වා යම් කිසි පාදයකට හරවන්න නම් ඒ අදාළ පාදයෙන් බෙදන්න ඕනේ. හරිද? එහෙනම් 35 තියෙනවා. ඒක බෙදනවා 16. 35ට 16 2යි 16 වරක් 2 32යි. ඉතිරි 3. හරි? ආයෙ බෙදනවත් නැහැ. ආයෙ බෙදන්නේ නැහැ. මොකද මේ බෙදන සංඛ්‍යාවට වඩා මේක කුඩායි. ඒකට ආයෙ බෙදන්න ඕනේ නැහැ. 16ට වඩා 2 කෙනෙක් කුඩායි. හරිද? එහෙනම් 2යි 3යි 16 පාදේ. හරිද? පැහැදිලිද? ඕන අපි තව ගානක් හදමු 16 පාදේට. හරිද? මේ කියන්නේ මේ වර F A B C වගේ සංකේතයක් එක්ක දාලා හදමුකෝ. හරිද? ඒ විදිහට හදන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන මේක දැන් මේ කියන්නේ එකම මෙතඩ් එක එකම ක්‍රමවේදය තමයි යන්නේ. තව එකක් ගමුකෝ අපි. අපි ගමු 45 වගේ. ගමු 45. 45 ගත්තොත් 16න් බෙදුවොත් ඒත් කීයද? 16 ඒවා එන්නේ 2යි. නේ? 16 ඒවා 2යි. 16 ඒවා 2ක් 32යි. හරි 32යි 42ට 10යි 45ට 13. එතකොට 2යි ඉතිරි 13ක් තියෙනවා. 2යි ඉතිරි 13ක් තියෙනවා. හරිද? 2යි ඉතිරි 13ක්. එතකොට මේක ලියන විදිහ හොඳට බලන්න. 2යි 13 ලියන්න පුළුවන්ද? නෑ. 13 ලියන්න බෑ. හරිද? සංඛ්‍යාවක් විදිහට ලියන්න ඕන. 13 ලියන්න බෑ. අපි ඒකින්ද මතක ඔයාලට ගත්තා. අපි A කියලා ගත්තේ 10. නේ? B කියලා ගත්තේ 11. C කියලා ගත්තේ 12. D කියලා ගත්තේ 13. E කියලා ගත්තේ 14. හරි? 14. ඊට පස්සේ F කියලා ගත්තේ 15. මතකනේ? එහෙනම් මෙතන 13ක් ඉතුරු කියලා කියන්නේ මොකද්ද? 13ක් ඉතුරුයි කියලා කියන්නේ
මෙන්න මේ D නේ. එහෙනම් 2යි D 16 පාදය. අනිවාර්යෙන් මේ පාදය දාන්න. හරි. 2යි D 16 පාදය. හරිද? දැන් එතකොට බලන්න මේ දැන් ගව ගණන් 100ක් හැදුවත් මෙතඩ් එක මේ විදිහමයි. මේ තුනම එකම විදිහට කන්වර්ට් වෙන්නේ. ඒක තමයි මම මේ තුනම එකපාර අරන් හැදුවේ. දැන් බලන්න. එතකොට අපි 10 පාදය 2 පාදයට හැරෙව්වා, 8 පාදයට හැරෙව්වා, 16 පාදයට හැරෙව්වා. එතකොට අපි මෙතන පරිවර්තන තුනක් කතා කරලා ඉවරයි නේ. පරිවර්තන තුනක් කතා කරලා ඉවරයි. අපිට එතකොට තව තියෙන 12න් 3ක් ගියාම පරිවර්තන 9යි. හරිද? අපි මෙතනදී කතා කරේ දශමයේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යාවක් බවට හැරෙව්වා. අෂ්ටමේ සංඛ්‍යාවක් බවට හැරෙව්වා. ෂඩ්දශමේ සංඛ්‍යාවක් බවට හැරෙව්වා. එතන තුනක් ඉවරයි. දැන් අපි ඊළඟට යමු. හරිද? දැන් අපි ඊළඟට යමු. දෙකේ පාදේ, අටේ පාදේ, 16 පාදේ, 10 පාදේට හරවමු. දැන් අපි මෙතනදී කරේ 10 පාදේවා ද්විමය, අෂ්ටමේ, ෂඩ්දශමේ කරන්නේ. අපි දැන් ද්විමය, අෂ්ටමේ, ෂඩ්දශමේ කියන ඒවා 10 පාදේට හරවමු. හරිද? මේකේ අනිත් පැත්තේ කියන්නේ. දැන් පරිවර්තන තුනක් ඉවරයි. ඊට පස්සේ මේ තුන කරාම පරිවර්තන හයක් ඉවරයි. කලින් අපි කරේ දශමයේ සංඛ්‍යා ද්විමය කරා, අෂ්ටමය කරා, ෂඩ්දශමය කරා. දැන් කරනවා අපි ඒකේ අනිත් පැත්ත. හරිද? මේකේ අනිත් පැත්ත කියලා කියන්නේ කලින් කරේ 10 පාදේවා ද්විමය, අෂ්ටමය, ෂඩ්දශමය කරා. දැන් අපි කරනවා ද්විමය, අෂ්ටමය, ෂඩ්දශමය කියන සංඛ්‍යා පද්ධති වල ඒවා අපි හරවනවා දශමයේ සංඛ්‍යා පද්ධතියට. ඒ කියන්නේ 10 පාදයට හරවනවා. මේ තුනත් එකම විදිහට තමයි කරන්නේ. හරිද? එකම මෙතඩ් එකෙන් තමයි කරන්නේ. ඒකින්ද තමයි මම මේ තුන මේ එකපාර ගත්තේ. හරිද? බලමු අපි ඒකෙත් උදාහරණයක් අරගෙන. හරිද? අපි ගමුකෝ ද්විමේ සංඛ්‍යාවක්. අපි ගමු ද්විමේ සංඛ්‍යාවක්. මෙහෙම ගමුකෝ ද්විමේ සංඛ්‍යාවක්. දෙකේ පාදේ සංඛ්‍යාවක්. හරිද? දැන් අපි දෙකේ පාදේ සංඛ්‍යාවක් ගත්තා. හරිද? දෙකේ පාද සංඛ්‍යාව ගත්තා 1 1 බිංදුවයි 1 බිංදුවයි 1 කියලා. හරිද? ඔන්න අපි ගත්තා ද්විමේ සංඛ්‍යාව. මේක අරගෙන ඔයාලා අහලා ඇති පොඩි කාලේ ස්ථානීය අගයක් කියලා සංඛ්‍යා රාමු එහෙම කරද්දි මතකද? ස්ථානීය අගයක්. හරිද? අනේ ස්ථානීය අගයක් කියලා එකක් තියෙනවා. දැන් මේක ගත්තොත් මෙතන තියෙන්නේ මේ හැරි ලිව්වොත් මෙතන තියෙන්නේ මේක ඇවිල්ලා දෙකේ බිංදුව වෙන තැන තියෙනවා. මොකද පාදයේ දෙකනේ. එහෙනම් දෙකේ බල විදිහට තමයි දෙන්නේ. පාදයේ දෙකින්ද ඒ ස්ථානීය අගයනේ දෙකේ බල විදිහට. හරිද? මේක මොකද? දෙකේ බිංදුව කියන තැන. මෙතන දෙකේ 1. මේක දෙකේ 2. මේක දෙකේ 3 වෙනි බලය. මේක දෙකේ 4. මේක දෙකේ 5. ඔන්න ඔය විදිහට තමයි ස්ථානීය අගයන් කියන සෙට් එක යන්නේ. හරිද? මේ ස්ථානීය අගයන් පාවිච්චි කරලා තමයි මේ ඩෙසිමල් බවට හරවන්න යන්නේ. හරිද? මේ තුනම වෙන්නේ එකම මෙතඩ් එකකට. හරිද? එකක් හොදලා ගත්තට පස්සේ අනිත් ටික ඔක්කොම එකම විදිහ තමයි. හරිද? අපි දැන් මෙන්න මේ ටික ගමු. මේක ගත්තොත් මෙතන වෙන්නේ මෙන්න මේක පළවෙනි එක ගමුකෝ. ඒක බලුවහම දෙකේ බිංදුව වෙන්නේ තියෙන්නේ. එහෙනම් දෙකේ බිංදුව වෙනි බලය තියෙන්නේ. හරිද? ඒක වැඩි වෙන්න ඕනේ මෙතන තියෙන සංඛ්‍යාව කීයද? 1. හරිද? මේක ගත්තට පස්සේ දෙකේ පළවෙනි බලය තියෙනවා. ඒක වැඩි වෙන්න ඕනේ බිංදුවේ. මේක ගත්තට පස්සේ දෙකේ දෙවෙනි බලය තියෙනවා. ඒක වැඩි වෙන්න ඕනේ 1. මෙතන ස්ථානීයකය ගත්තොත් දෙකේ තුන්වෙනි බලය තියෙනවා. ඒක වැඩි වෙන්න ඕනේ බිංදුවේ. හරිද? මෙතන තියෙනවා දෙකේ හතරවෙනි බලය තියෙනවා. හරිද? ඒක වැඩි වෙන්න ඕනේ 1. මෙතන තියෙනවා දෙකේ පස්වෙනි බලය. හරි දෙකේ පස්වෙනි බලය තියෙනවා. ඒක වැඩි වෙන්න ඕනේ 1. හරිද? දැන් බලමු අපි මේක ඉස්සරහට මේ විදිහට ලියාගෙන හරිද? එහෙම ගත්තාම හරිද? මේ පැත්තට ගත්තාම දෙකේ බිංදුවෙනි බලය කියන්නේ මොකක්ද? දෙකේ බිංදුවෙනි බලය. ඕනෑම සංඛ්‍යාවක බිංදුවෙනි බලය කියන්නේ 1යි. 8 බිංදුවකවත් 1යි. 10 බිංදුවත් 1යි. ඕනෑම සංඛ්‍යාවක බිංදුවෙනි බලය 1යි. එහෙනම් දෙකේ බිංදුව 1යි. එහෙනම් 1 වැඩි වෙන්න ඕනේ 1. හරිද? දෙකේ පළවෙනි බලය කියන්නේ දෙකේ පළවෙනි බලය කියන්නේ ඕනෑම සංඛ්‍යාවක පළවෙනි බලය කියන්නේ එම සංඛ්‍යාවනේ. එහෙනම් දෙකේ පළවෙනි බලය කියලා කියන්නේ දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි. හරිද? 2 වැඩි වෙන්න ඕනේ බිංදුවේ. දෙකේ දෙවෙනි බලය කියලා කියන්නේ 4යි. 4 වැඩි වෙන්න ඕනේ 1. දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි. 8 වැඩි වෙන්න ඕනේ බිංදුවේ. දෙකේ හතරවෙනි බලය කියලා කියන්නේ 16යි. 16 වැඩි වෙන්න ඕනේ 1. දෙකේ පස්වෙනි බලය කියලා කියන්නේ 32යි. 32 වැඩි වෙන්න ඕනේ 1. හරිද? ඊට පස්සේ අපි දැන් මෙතනට ගමු උත්තර ටික. හරිද? බලන්න එක් කරක් 1 1යි. හරිද? දෙවරක් බිංදුව බිංදුවයි. හතරක් 1 4යි. අටරක් බිංදුව බිංදුවයි. 16 වරක් 1 16යි.
32 වරක් එක ඒ කියන්නේ 32 එකෙන් වැඩිනවා 32යි. දැන් අපිට ගන්න තියෙන්නේ මෙන්න මේ සෙට් එකේ එකතුව. කීයක් යනවද මේ සෙට් එකේ එකතුව? 32යි 42යි 48යි 52යි 53යි. 53යි 10 පාදේ. හරිද? එතකොට මේ 1යි 1යි බිංදුවයි 101යි 2 පාදේ කියන එක 10 පාදයෙන් ගත්තොත් 53 10 පාදයට තමයි සමාන වීමක් වෙන්නේ. හරිද? පැහැදිලි නේද? දැන් ඔයාලා මෙහෙම දැන් මේ ස්ථාන මේ පළවෙනි කින් තමයි මෙහෙම අරන් පෙන්නුනේ නැත්තම් මේක මේ ස්ථානියයන් තියෙනවා නම් හිතෙන් ගුණ කරලා ගන්න පුළුවන්. හරිද? හිතෙන් ගුණ කරලා ගන්න පුළුවන්. දැන් බලන්නකො මේක මෙන්න මේ ටික මතක තියාගන්න. ඊට ඉස්සරහට ලේසි. දැන් මේක මම මේ පළවෙනි ගානේ ඉඳන් සම්පූර්ණයෙන් ගුණ කර අරන් පෙන්නුවේ. එහෙම නැත්තම් බලන්නකො දැන් මෙතන බලන්නකො දෙකේ බිඳුව කියලා කියන්නේ දෙකේ බිඳුව කියලා කියන්නේ එකයි. හරිද? මෙතන දෙකක්. මෙතන 4යි 8 16 32. ඔහොමනේ යන්නේ. මේ රටාවක් යන්නේ ගුණ වෙවි. ඒතකොට ඒ ටික මතක තියෙනවා නම් ඔයාලා මේ වලට හිතින් ගන්න පුළුවන් මේ පාදේ එකතු කරගෙන. හරිද? දැන් මේ විදිහට ලීලිය ගන්න ඕනේ නැහැ. මම මේ පැහැදිලි කරන්න ඕනේ හින්දා තමයි ගත්තේ. දැන් දෙවෙනි සෙකන්ඩ් පේපර් එකේ කන්වර්ෂන් එකක් තිබ්බොත් වගේ මෙහෙම හදන්න. ඒතකොට ලකුණු දෙකක් හම්බ වෙනවනේ. ඒ හින්දා නැත්තම් MCQ එක වගේ මෙහෙම ලීලී ඉන්න ඕනේ නැහැ. ඒ වගේ එක්කනම් කරන්න ඕනේ. දැන් මේක අපි ගත්තා මේ 53 10 පාදේ කියලා. අර වගේ ආවොත් කරන්න ඕනේ. මෙහෙම ලීලී ඉන්න ඕනේ නැහැ. හරිද? මෙහෙම ලීලී ඉන්න ඕනේ නැහැ. ඔයාලා කෙලින්ම දැන් මේ ස්ථානීය අගයන් වලට එන අගයන් දන්නවනේ. මේව දදා ඉන්න ඕනේ නැහැ. හරිද? දැන් දන්නවනේ මේ යන රටාවක් නැහැ. එහෙනම් ඔයාලා දාගන්න. මෙතන ඉන්නේ දැන් දෙකේ බිඳුවයි පළවෙනි එක එහෙම ලියන්න ඕනේ. මෙතන යන්නේ කොහොමද? 1 2 4 8 හරිද? 16 32 තව මෙහෙම ගියොත් කොහොමද? වැඩිමෑයි වලට ඕන නම් 64 128 හරිද? 512 වගේ වෙනකන් යයි වැඩිමුල. හරිද? එහෙමනේ යන්නේ. ඒ හින්දා ඔයාලා මෙන්න මේ රටාව මතක තියාගන්න. හරි? රටාව කියන්නේ දන්නවනේ බලය යන්නේ. ස්ථානීය මෙහෙම ඔයාලට මෙහෙම හිතින් මේක දෙකේ බිඳුවෙනි බලය 1යි, දෙකේ දෙවෙනි බලය දෙකේ පළවෙනි බලය 2යි, දෙකේ තුන්වෙනි දෙවෙනි බලය 4යි, දෙකේ තුන්වෙනි බලය 8යි, දෙකේ හතරවෙනි බලය 16යි, දෙකේ පස්වෙනි බලය 32යි. එහෙම මතක නැත්නම් අරම ලියලා දාන්න. නැත්නම් මේ විදිහට 1 2 4 8 දෙවෙනි 16 ඔය විදිහට බලය දාගන්න. ඊට පස්සේ බලන්න මෙතන 1 බලන්න 1යි. හරිද? මෙතන නෑ බිඳුවයි. හරිද? මෙතන තියෙනවා 1යි. මේ ඊට පස්සේ මේ 1 ආපු ටික එකතු කරන්න තියෙන්නේ. හරිද? 1යි මෙතනත් එකදදී මේක ගන්න නැහැ බිඳුවනේ බිඳුව තියෙන ඒවා ගන්න නැහැ. එතකොට 4යි 1යි 5යි. හරිද? 5යි 21යි. හරිද? 51යි 53යි. හරිද? එළිම ගන්න පුළුවන් 53 10 පාදයක. හරිද? ඒ වගේ ලියලා ඉන්න ඕනේ. අර වගේ ස්ථානීය අගයන් දදා ලියන්න ඕනේ. තමන්ට ඒක ගන්න මතක නැත්තම් විතරයි. හරිද? මේක මතක නම් කෙලින්ම මේ විදිහට දාගත්ත බල ටික දාගෙන ඉවරලා බිඳුව වෙනව ගන්න නැහැ. අර එක තියෙන ඒවා බලුවා. ඒ උඩින් තියෙන සම මේ වගේ අගයන් ටික එකතු කරන්න. හරිද? ඒ විදිහට කෙලින්ම කන්වර්ට් කරන්න පුළුවන්. හරිද? අර එහෙම බැරි නම් තමයි අර විදිහට ලියලා ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි බලමු තව සංඛ්‍යාවක් බලමු. ඊට පස්සේ අපි ගමු 8 දැන් මේක ද්විමේක දශමයක කරානේ. අපි ගමු 8 පාදයේ සංඛ්‍යාව. 135 ගමු. 135 8 පාදේ. හරිද? අපි බලමු ඒක දැන් අපි ද්විමේක කරන්න ගන්න. හරිද? 135 නේ. එහෙනම් මේකත් අර ක්‍රමෙම තමයි. 135. හරිද? 135. මේකෙත් ඔයාලට මතක තියෙන්න ඕනේ. දැන් මේකෙත් අර මේක එක ගන්න බලන්න. මේක මම ආයිත් අරම ලියලා පෙන්නන්නම්. නැත්නම් ලේසිකම මේ ඊට පස්සේ කරමු. දැන් මෙතන නම් මේක ස්ථානියගේ කීයද? මෙතන ස්ථානියගේ 8 බිංදුව. හරිද? 8 බිංදුව. නේ? මේක ස්ථානියගේ වෙන 8 බිංදුව. 8 බිංදුව වැඩි වෙන්න ඕනේ 5. මෙතන ස්ථානියගේ තියෙන 8 1. ඒක වැඩි වෙන්න ඕනේ 3. හරිද? මෙතන තියෙන්නේ 8 2. හරිද? ඒක වැඩි වෙන්න ඕනේ 1. හරිද? 8 බිංදුව කියන්නේ ඕනෑම සංඛ්‍යා බිංදුවනේ බලය කියන්නේ 1යි. 1යි. හරිද? ඒක වැඩි වෙන්න ඕනේ 5න්. 8 1යි කියන්නේ 8යි. ඒක වැඩි වෙන්න ඕනේ 3ෙන්. 8 2යි කියන්නේ 8 2 කියන්නේ 16ද නැහැ. 8 2 කියන්නේ 8 8 64යි. මොකද 8 දෙවෙනි බලයෙන් 64යි. හරිද? ඕක වැඩි වෙන්න ඕනේ 1ෙන්. එතකොට 1 පරක් 5 5යි. 8 8 3 24යි. 64ක් 1 64යි. ওই ටික එකතු. ඒ කියන්නේ මොකද්ද? 60යි 64යි 74යි 84යි එතන 84යි 88යි. හරිද? 88යි 88යි මෙතන එනවා 60 64යි 74යි 84යි 88යි 88යි 5යි 93යි. මෙතන එනවා 93යි. නේද? 93යි 10 පාදේ. හරිද? මෙහෙම ගුණ කරලා දිගට පෙන්නන්න පුළුවන්. එහෙම නැත්තම් හරිද? අර මම කලින් කිව්වා වගේ ඒ සංඛ්‍යාවල මේව මතක නම් හරිද? දැන් මෙතන මෙතන මම උඩ හදලා පෙන්නන්නම්කෝ ඒක. හරිද? මෙතන අද 8 බිඳුවනේ මෙතන තියෙන්නේ. හරිද? 8 බිඳුව කියලා කියන්නේ මොකද්ද? එතකොට මේකේ ස්ථානීය අගයන් ටික මතක තියෙන්නේ බේ. එහෙනම් මේ කියන්නේ මොකද්ද? 1. 8 බිඳුව කියලා කියන්නේ 1යි. 8 පළවෙනි බලය කියලා 8 බිඳුවෙනි බලය කියන්නේ 1යි. හරිද? 8 ඊපස්සේ 8 පළවෙනි බලය කියලා කියන්නේ 8යි. 8 දෙවෙනි බලය කියලා කියන්නේ 64යි. හරිද? 64යි. ඊට පස්සේ බලනවා 64
මේ තුනේම සංඛ්‍යා තියෙන තැන සද්දාල සංඛ්‍යාවෙන් ගුණ වෙනවා. එතන තියෙන්නේ. එක් වරක් පහ පහයි. හරි 8 රත් 3 24යි. මෙතන එක් වරක් පහ පහයි. හරිද? මේ පැන්නේ මෙතන දැන් අපි ස්ථානීය අගයන් ටික මෙහෙම උඩින් දාගත්තා. එහෙම දීර්ඝ ක්‍රමයටම හදන්න ඕනේ කියලා එකක් නැහැ හොඳේ. මේ වගේ Tamanට හිතින් ගන්න පුළුවන් ටක් දාලා ගන්න වෙලාව අපරාධෙන් නැත්තම්. මෙතන 8 බිඳුවෙනි බලය කියලා කියන්නේ 1යි. 8 පළවෙනි බලය කියන්නේ 8යි. 8 දෙවෙනි බලය කියලා කියන්නේ 64යි. හරිද? ඊට පස්සේ බලනවා 64 එකක් කියන්නේ 64යි. හරිද? 64යි 8යි කීයද? 64යි 8යි 64යි 64 එකෙන් වැඩි වුණා කියන්නේ 64යි. 8 වරක් 3 24යි. 1 වරක් 5 5යි. කීයද? 80යි 84යි 88යි බලය. කොහොම හිතින් ගන්න පුළුවන්. ඒකට අරමුණ ගුණ කර කර ඉන්න ඕනි කියලා ගන්න නැහැ හොඳේ. දැන් අපි එතකොට දෙකේ පාදේව හැරෙව්වා 10 පාදයට හැරෙව්වා 8 පාදේවා 10 පාදයට හැරෙව්වා දැන් තියෙන්නේ අපිට 16 පාදේ 16 පාදේවා 10 පාදයට හරහා. ඒකත් ක්‍රමය අරකම තමයි. හරි. අර මම දැන් මේ කියපු ක්‍රමයම තමයි. හරි. එහෙනම් තමයි අපි ගමු 48 ගමු 48 16 පාදේ 48 16 පාදේ 48 ගත්තොත් 16 පාදේ. හරි. දැන් 16 පාදේ. අර කලින් වගේම තමයි. එතන තියෙන්නේ මොකද්ද? ස්ථානීය අගය වෙන්නේ 16 බිඳුවෙනි බලය. හරිද? ඊට පස්සේ ඒක වැඩි වෙන්න ඕනේ 8ෙන්. මෙතන තියෙනවා 16 පළවෙනි බලය. ඒක වැඩි වෙන්න ඕනේ 4ෙන්. 16 බිඳුවෙනි බලය කියන්නේ 1යි. ඒක වැඩි කියන්නේ ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි. ඒක වැඩි වුණා 8ෙන්. හරිද? මෙතන 16 පළවෙනි බලය 16මයි. 16 වැඩි වුණා 4ෙන්. හරිද? 8ක් 1 8ක් 1 8යි 16 4ක් කියලා කියන්නේ කීයද? 16 16 32යි 48යි 64යි 64ක් වෙනවා. ඊට පස්සේ 64ක් වෙනවා කියලා කියන්නේ මෙතන 64යි. එතකොට 64යි 8යි කියලා කියන්නේ 72යි 10 පාදේ. එතකොට 48 16 වෙනි පාදයක සමාන වෙන්නේ 72යි 10 පාදයට. ඕක තමයි උත්තරේ වෙන්නේ. හරිද? හරිනේ. මේ සංඛ්‍යාව අපි මෙතන හැදුවා. හරි. මේකම අපිට ගන්න පුළුවන් මේ විදිහට නැතුව. හරිද? දැන් මෙහෙම ලියලා ඉන්න ඕනේ නැහැ. අපිට ස්ථානීයගේ මතකයිනේ. ස්ථානීයගේ මතක නම් අපි මොකද කරන්නේ කෙලින්ම ස්ථානීයගේ දාගන්න. හරිද? ඒක ගන්නේ කොහොමද? බලන්න. මෙතන 8 මෙතන දින 8 බිඳුවෙනි 8 බිඳුවෙනි බලය කියලා කියන්නේ 1යි. හරිද? මෙතන දින 8 පළවෙනි බලය. sorry 8 නෙමෙයි 16 බිඳුවෙනි බලය කියන්නේ 1යි. ඊට පස්සේ 16 පළවෙනි බලය කියලා කියන්නේ 16යි ස්ථානීයගේ ටික. එහෙනම් 1 වරක් 8 8යි. 16 4 කීයද 64. එතන 64 8යි 72. 10 පාදේ. හරි. ඉදිරි ක්ෂණික ගන්න පුළුවන්. මෙහෙමම හදන්න ඕනි කියලා ගන්න නැහැ. හරිද? අර දෙකේ සෙකන්ඩ් පේපර් එකට ආවොත් පොඩ්ඩක් හදලා පෙන්නන්න. මෙහෙම හදලා පෙන්නන්න. එහෙම නැත්නම් මේ විදිහට කරාම මේ හොඳටම ප්‍රමාණවත්. හරිද? MCQ වලට මෙහෙම හදාගන්න කාලය වාස්ති ගන්න එපා. වලට ස්ථානීය ගැන් ටික මතක තියාගන්න තමයි තියෙන්නේ. ඒක දෙකේ පාදේ ඔහොම 1 2 4 8 16 32 64 128 512 128 එහෙම ගියා වුණාට 2050 එහෙම ගියා වුණාට මේ 16 වෙනි පාදේ 8 වෙනි පාදේ වගේ වට එච්චර ලොකු ඒවා දෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ එච්චර විශාල ඒවා දෙන්නේ නැහැ. මොකද මේ එන්න පාදේ ලොකු වෙන සංඛ්‍යා බෙදෙන පාන්ත අඩු වෙනවානේ. එහෙනම් ඒ වගේ ලොකු සංඛ්‍යා හම්බෙන්නේ නැහැ මේ පාදේ. දීමේ එක තමයි එහෙම ලොකු එකක් හම්බුනත් හම්බෙන්නේ. ඔයාලට මතකනේ අර පළවෙනි එකේදීත් අර බෙදද්දී දෙකේ පාදයට බෙදද්දී ගොඩාක් ආවුනට අනිත් දෙකට එහෙම ආවේ නැහැ. ඒ කියන්නේ ඒවයි ලොකු ගණන් දෙන්නේ නැහැ එහෙම. හරිද? අරකේ තමයි ටිකක් වැඩිපුර බෙදලා යන ඒවා දෙන්නේ. හරිද? දැන් එතකොට අපි සංඛ්‍යා පද්ධති ඉවර කරා කීයද? 6ක් නේ 6ක්. කලින් ඉවර කරා මොකද කලින් අපි ඉවර කරා 10 ඒවා 10 පාදය හැරෙව්වා දෙකේ පාදයට 8 පාදයට 16 පාදයට දැන් දෙකේ පාදේවයි 8 පාදේවයි 16 පාදේවයි හැරෙව 10 පාදේ. එතකොට 3යි 3යි 6ක් ඉවරයි. දැන් පරිවර්තන අපි 6ක් ඉවරයි. හරිද? අපිට තව පරිවර්තන කීයක් තියෙන්නේ? අපිට තව පරිවර්තන තියෙනවා 6ක්. දැන් ඔක්කොම පරිවර්තන මම කරා සමස්ත වශයෙන් 12ක් තියෙනවා කියලා. අපි දැන් මේ පරිවර්තන 12න් අපි කරලා ඉවර කරා පරිවර්තන 6ක්. කොච්චර ගණන් දුන්නත් ඔය මෙතඩ් එකේ වෙනසක් වෙන්නේ නැහැ. හරිද? ඔය මෙතඩ් එක තමයි දිගටම යන්නේ. හරිද? ඕනනම් තව ගාන පොඩ්ඩක් දික් වෙයි නැත්නම් තව ගාන පොඩ්ඩක් පොඩි වෙයි. ඒ විදිහ තමයි තියෙන්නේ. දැන් අපි 6ක් ඉවරයි. ඉතුරු අපි 6 කරමු. දැන් තියෙන දෙකේ සෙට්. දැන් තුනේ සෙට් දෙකක් ගියානේ. මොනවද මේ තුනේ සෙට් දෙක ගියේ? අපි ද්විමය, අෂ්ටමය, ෂඩ්දශමය ඒවා 10 පාදයට හැරෙව්වා. ඊට පස්සේ 10 පාදයේ තියෙන ඒවා ද්විමය කරා, අෂ්ටමය කරා, ෂඩ්දශමය කරා. ඒතර 6ක් ඉවරයි. හරිද? දැන් අපි යනවා ඉතුරු තව දෙකේ සෙට් එකක් කරන්න. හරිද? දැන් අපි කරනවා මෙතන තියෙන ද්විමය ඒවා, හරිද? ද්විමය ඒවා
අෂ්ටමය සහ සද්දශමය කරන්න. හරි. එතකොට මෙතන පරිවර්තන දෙකක් කතා කරනවා. දැන් කරන්නේ ද්විමය ඒවා. හරිද? ද්විමය ඒවා අෂ්ටමය සහ ෂඩ්දශමය කරන්න තමයි අපි යන්නේ. හරි. ද්විමය අෂ්ටමය සහ ෂඩ්දශමය කරන්න තමයි අපි දැන් යන්නේ. අපි දැන් ගමු ද්විමය සංඛ්‍යාව. හරි. මුලින්ම ද්විමය සංඛ්‍යාව කරන් ඉමු. අපි ගමුකෝ ද්විමය සංඛ්‍යාව. අපි ගමු 1.1 මෙහෙම. එහෙනම් ගමු දිවසන 1.1 හරි. එහෙනම් ගමු මේ ද්විමය සංඛ්‍යාව. අපි දැන් මුලින්ම කතා කරමු මේ ද්විමය සංඛ්‍යාවක් 8කට හරවන්න. හරිද? බලන්න 8 එන්නේ කොහොමද කියලා. 8 එන්නේ මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න මේවා ඊළඟ එකටත් ඕන වෙනවා. හරිද? දැන් මෙතන බලන්න මේ 8 හැදුනේ දෙකේ තුන්වෙනි බලයක් විදිහට නේද 8 ආවේ. මෙහෙම නේද ආවේ. දෙකේ තුන්වෙනි බලය විදිහට නේ 8 ආවේ. හරිද? දෙකේ තුන්වෙනි බලයක් විදිහට තමයි 8 ආවේ. එහෙනම් දෙකේ තුන්වෙනි බලයක් කියන්නේ එහෙනම් අපි මේ දීලා තියෙන සංඛ්‍යාව 3න් 3 කඩා ගන්නවා. 3 සෙට් වලට කඩා ගන්නවා. හරි දෙකේ තුන්වෙනි බලය. දෙකේ තුන්වෙනි බලයක් විදිහට ආවේ. එහෙනම් අපි මේ සංඛ්‍යා වර්ධිතී කඩනවා 3 කෑලියකට. මතක තියාගන්න මේ කඩද්දී මේ පොඩ්ඩක් ලොකුවට ඉර ගහන්නේ. දැන් මෙහෙම ගැහුවම මොකෝ වෙන්නේ? බෙදනවා කියලා ඔහොම ගැහුවොත් 3 කෑලි හොයන්න බෑ. මොකෝ ඒක ඉර චූටි. එහෙම නැතු ටිකක් ඉර ලොකුවට ගහ ගන්න. හරිද? දෙකේ තුන්වෙනි බලයනේ අපිට ආවේ 8. එහෙනම් අපි 3 සෙට් වලට මේ සංඛ්‍යාව බෙදනවා. හරිද? දැන් මේ කරන්නේ ද්විම එකක් අෂ්ටමය කරන්නේ නෑ. හරි මේක කරන්නේ කොහොමද 3 සෙට් වලට මේ පැත්ත යනවා මෙහෙන් දැන් බෙදන්නේ ඔන්න 3 සෙට් එකකට බෙදුවා 1 2 3 ආයි 3 සෙට් එකකට බෙදුවා ආයි 3 සෙට් එකක් තියෙනවා හරි දැන් ඔන්න දැන් බෙදුවා හරි මේ විදිහට 3 සෙට් වලට බෙදලා දැන් ඔයාලට මතකද ස්ථානීය අගයන් දැන් සෙට් විදිහට බෙදලා තියෙන්නේ ස්ථානීය අගයන් මතක දැන් මම ආයි දාන්නේ නැහැ 2.1 2 1 2 එහෙම දාන්නේ නැහැ හොඳේ එහෙම තේරුම් නැහැ දැන් ඔයාලට ස්ථානීය අගයන් මතක තියෙන්නේ පේ දැන් එතකොට 80 කියන්නේ කොහොමද 80 කියන්නේ මෙතන මේක බලන්න හොඳටම ස්ථානීය ගැන දාන්න තියෙන කොහොමද 1 2 4 ආයි 1 2 4 1 2 4 ඔය විදිහට තමයි බෙද යන්නේ නේ 1 2 4 ඔය විදිහට බෙදන්නේ දැන් මේක සෙට් බෙදලා තියෙන හින්දා මේක 1 2 4 ඇවිල්ලා 8 16 32 64 එහෙම යන්නේ නැහැ මොකද මේ සෙට් වලට බෙදුවේ ඒකයි සෙට් වශයෙන් බෙදුවේ ඒකයි දැන් දෙකේ තුන්වෙනි බලයනේ ඒකින්ද තමයි අපි 8 කියන්නේ ඒ හින්දා තමයි මේ අපි තුනේ සෙට් වලට බෙදුවේ හරිද ඊට පස්සේ අපි දැන් බලනවා මේක අර කලින් කිව්වා වගේ ගුණ කරන්න. කොහොමද? මෙතන තියෙනවා මේ එකනේ තියෙන්නේ. මේ එක තියෙන ඒක තියෙනවා ගන්න. එතන නේද? හතරක් එක 4යි දෙවරක් එක 2යි එකවරක් එක එතන 4යි 2යි 1යි නේද? 4යි 2යි 6යි 1යි 7යි. 7. ඊට පස්සේ මෙතනින් හැදෙනවා මෙතන හතරක් එක 4යි දෙවරක් එක 2යි 4යි 2යි 6යි. එයි මේ බිඳුව ගන්නවද නැහැ? එක්වරක් බිඳුවයි. හරි මෙතන 4යි 4යි 1යි 1යි 4යි 1යි 5යි 5යි 6යි 7යි. එහෙනම් මේක අෂ්ටමය සංඛ්‍යාවකට හැරෙව්වොත් 5යි 6යි 7යි 8 පාදය. පැහැදිලි 5යි 6යි 7යි 8 පාදය. හරිද? ඊට පස්සේ අපි තව සංඛ්‍යාවක් ගමු. 10යි 10යි 111යි ඒ කියන්නේ 0.0යි 1 මෙහෙම ගමු. හරි මෙහෙම ගන්නවා කියලා කියන්නේ 1.1 0.1 හරි කොහොම ගන්න. දැන් මම කොහොමද දෙකේ තුන්වෙනි බලය තමයි 8 කියලා. එහෙනම් අපි තුනේ සෙට් වලට තමයි බෙදන්නේ කියලා. හරිද? මේක මේ බලාගත්ත මේක අල්ලගත්තට පස්සේ මේක කොහොමද ලේසි. මොකද මේක යන්නේ මේ ක්‍රමයෙන් එහෙනම් 3යි. එහෙනම් තුනේ සෙට් තුනේ වට බෙදන්න ඕනේ. හරිද? මට තියන් කිය පොඩ්ඩක් ලොකුවට ඔයාලට පේන ගානින් ඉර ගහගන්න නැත්නම් වැඩි කේස් වෙනවා. නැත්නම් ඒකත් එකක් කියලා හිතන්නේ. 1 2යි 3යි. 1 2යි 3යි. 1 2යි 3යි. හරි. ඊට පස්සේ අර මං කිව්වා වගේ ස්ථානීය අගයන් සෙට් එක දාගෙන එන්න ඕනේ. කොහොමද ස්ථානීය අගයන් සෙට් එක දාන්නේ? ස්ථානීය අගයන් සෙට් එක දාගෙන එන්න ඕනේ. 1 2 4 1 2 4 1 2 4 1 හරි. ඔය විදිහට නෙන්නේ. ඊට පස්සේ අපි ඒ සංඛ්‍යා ටික එන ගාන කියන්නේ සංඛ්‍යා සෙට් එක එකතු කරලා එන සංඛ්‍යාව ගන්න. මෙතන බලන්න. මේකටත් බිඳුව මේකටත් මෙතන එක විතරනේ කරක් එක එකයි. මෙතන 4යි 2යි 6යි 1යි මෙතන 7ක් එනවා. මොකද 3ම එකේ වෙන්ති. එක කර බිඳුව නැහැනේ. දෙවරක් එක 2යි. මෙතන එන්නේ 2. මෙතන එක කරක් එක 1යි. ඊට පස්සේ මේක 8 පාදයට හැරගම 1යි 2යි 7යි 1යි 8 පාදේ. හරිද? පැහැදිලි. අපි ඊට පස්සේ තව එකක් කරමු. තව එක කරමු. මේ විදිහටම තමයි ද්විම එකක් මේ 16 පාදයට හරවන්නේ මේ ක්‍රමයටම තමයි. හරිද? ඊට පස්සේ අපි ගමු
හරි මෙහෙම සංඛ්‍යාවක් අරගෙන ඉවරලා තව එකක් ගමු දිග සංඛ්‍යාවක් ගමු. හරි තවත් ඒක පැහැදිලි වෙනවා. ඔය වගේ මැක්සිමම් එච්චරක් විතර මේ වගේ සංඛ්‍යාවක් ඊට වඩා තව දිගේ වෙන්නේ නැහැ හොඳේ. මේවා දැන් බලන්න මේ තියරි එක පුළුවන් ද කියන එකනේ. දැන් මේක දෙකේ තුන්වෙනි බලයනේ අපි 8 කියලා කිව්වේ. එහෙනම් අපි මේක තුනේ සෙට් වලට වෙන් කරමු. හරි 3යි 3යි 3යි. හරි ඔන්නෝම වෙන් කරාම ඉන්නේ. ඔන්නෝම තමයි මේක. ඊට පස්සේ අර විදිහටම ස්ථානීය ගැට 1 2 4 1 2 4 1 2 4 1 2 4 කොහොමද? මේ වගේ බොරුවට අර දෙකේ බිඳුවෙනි බලය 1යි එක්ක කරා බිඳුව බිඳුව එහෙම දදා එකතු කරන්න පැතුර සෑහෙන වෙලාවක් යනවා. ඔයාලට මේක මතකයිනේ මේ යන මේක මේ ස්ථානීය ගැන් ටික නේ. මොකෝ දැන් කාලයක් ගණන් හදලා දැන් ඉතින් දන්නවනේ ඔයාලා බල දන්නවනේ. හරි. ඊට පස්සේ මෙතන ගන්න පුළුවන් මෙතන බිඳු මෙතන බිඳු මෙතන 4ක් 4ක් තියෙනවා නේ. මෙතන 1 කරක 1යි 4ක් 4යි කියන්නේ 4 1යි මෙතන 5ක් සෙට් වෙනවා. මෙතන සෙට් වෙන්නේ මේ දෙක බිඳු නේ 4ක් 4යි. මෙතන සෙට් වෙන්නේ මෙතන බිඳුව බිඳුව මෙතන 4ක් 1 4යි. ඔන්න ඔය විදිහින් සෙට් වෙනවා. 4යි 4යි 5යි 4යි 8 පාදේ. 4 4යි 5යි 4යි 8 පාදේ. හරි පැහැදිලිනේ. දැන් අපි මේ කරේ මොකද්ද? ද්විමේය සංඛ්‍යාවක් අෂ්ටමය බවට හැරෙවුවා. කොහොමද කරේ? දෙකේ කීවෙනි බලයද 8 කියන්නේ? දෙකේ තුන්වෙනි බලය තමයි 8 කියන්නේ. එහෙනම් අපි තුනේ සෙට් වලට වෙන් කරා. හරිද? මේ පැත්තේ ඉඳන් තුනේ සෙට් වලට වෙන් කරගෙන ආවා. ඊට පස්සේ මොකද කරේ? ඒවට අදාළ ස්ථානීය අගයන් ටික දැම්මා. ස්ථානීය අගයෙන් ඒ අදාළ සංඛ්‍යාව ගුණ කරා. ගුණ කරලා ඉවරලා මොකද කරේ? ඒ ටික ඉතුරු සෙට් එක එකතු කරා දැම්මා. සෙට් එක එකතු කරා දැම්මා. සෙට් එක එකතු කරා දැම්මා. පැහැදිලිද? මෙතන ආවා එක මෙහෙම මේකේ රෝල ඉඳන් 3න් 3 3න් 3 වෙන් කරා. ඊට පස්සේ ස්ථානීය අගයන් ටික දාගෙන ආවා. මෙතන 1 2 4 1 2 4 1 2 4 ගේ ස්ථානීය අගයන් සෙට් එක දාගෙන ආවා. දාගෙන ඇවිල්ලා මෙතන බලන්න. දැන් මෙතන 1 පාරක් 1 1යි. දෙවරක් 1 2යි. 4ක් 4 එහෙනම් 4යි 2යි 1යි කියන්නේ කීයද? එකතු කරා 4 2 6 1 7යි. හරිද? මෙතන 1 2 4 1 පාරක් බිඳුව බිඳුවයි. දෙවරක් 1 2යි. 4ක් 1 4යි. එතන මෙතන බිඳුව නැති සංඛ්‍යාවක් එන්නේ නැහැ නේ කියන්නේ. එහෙනම් 4යි 2යි 6යි. මෙතන 1 පාරක් 1 1යි. හරිද? මෙතන බිඳුවෙන් තියෙන දෙවරක් බිඳුව බිඳුවයි. 4ක් 4යි. 4 1යි 5යි. හරි? ඉතින් බිඳුව උඩින් තියෙන ඒව නැතුව අනිත් ටික තමයි එන්නේ. හරි? මේ විදිහට තමයි මේ ඔක්කොම ටික ඇවිල්ලා තියෙන්නේ. මෙතනත් එහෙමයි මේ 1 2 මේ කෙරවලින් ඉඳන් කෙරවලින් ඉඳන් 3න් 3 3න් 3 3න් 3 සෙට් කැඩුවා. පරිලි වල ස්ථානීය ගැන් ටික දාන් ගියා 1 2 4 1 2 4 1 2 4 1 2 4 දැන් මේක දිගට තිබ්බන් තව තව දාන් යන්න තියෙනවා. මේක කරලා මේ පැත්තට තව තිබ්බොත් ඒත් එහෙම 1 2 4 3න් 3 3න් 3 3න් 3 වෙන් එවි යන එක තමයි තියෙන්නේ. හරිද? එහෙම වෙන් කරගත්තා. ඊට පස්සේ මෙතන 1 කරක් 1 1යි. හරි? මෙතන නම් එකමයි. මොකද මේ දෙක බිඳුනේ තියෙන්නේ. මෙතන 1 කරක් 1 1යි, දෙවරක් 1 2යි, 4ක් 1 4යි. 4යි 2යි 6යි 1යි 7යි. හරිද? මෙතන බිඳුව තියෙන්නේ. මෙතන බිඳුව. ඒ කියන්නේ මේ දෙකෙන් නැහැ නේද? දෙවරක් 1 2යි. මෙතන 1යි 1යි. හරිද? මේ සංඛ්‍යාවක් ගත්තා. මෙතන අපි ටිකක් දිග සංඛ්‍යාවක් ගත්තා. තව වඩා වැඩිපුර පැහැදිලි කරන්න ඕනේ හින්දා. හරිද? ඒක අරගෙන ඉවරලත් මෙහෙම 3න් 3 3න් 3 3න් 3 බෙදුවා. බෙදලා ඉවරලා ඒකත් ස්ථානීය ගැන්ට් 1 2 4 මෙහෙම 3 දාගෙන ආවා. මෙතන මේක ගත්තොත් මෙතන බිඳුවක් මෙතන බිඳුව මෙතන 4න් තියෙන්නේ. 4ක් 1 4යි. මෙතන බිඳුව වෙන එකෙන් නැහැ නේ. 1 කරක් 1 1යි. 4ක් 4යි 4 1යි 5යි. හරිද? මෙතනත් නැහැ. කර බිඳු බිඳුවයි දෙවර බිඳු බිඳුවයි. 4ක් 1 4යි. මෙතන ඉන්නේ 4 විතරනේ. ඒ 4 මෙතනින් දාගන්න. මෙතනත් නැහැ. මෙතනත් නැහැ. 4ක් 1 4යි. හරි? ওই විදිහට තමයි යන්නේ. හරිද? ඒ ටික පැහැදිලිනේ. ඊට පස්සේ අපි යම් දැන් දෙකේ ඒවා 8ට හැරෙවුවා. දැන් හරවමු අපි දෙකේ ඒවා 16ට. හරිද? දැන් අපි හරවමු දෙකේ ඒවා 16ට. ඒක තමයි අපි දැන් ඊළඟට පැහැදිලි කරගන්න යන්නේ දෙකේ පාදේ ඒවා. ඒ කියන්නේ ද්විමේය සංඛ්‍යා පද්ධතියේ තියෙන සංඛ්‍යාවක් අපි ෂඩ් දශමයේ ද්විමේය සංඛ්‍යාවක් ෂඩ් දශමයේ කරන්න තමයි යන්නේ. හරිද? ඒක ගත්තට පස්සේ හරිද? ඒකටත් අපි ගමුකෝ මෙහෙම. ඒකේ බලන්න දැන් අරක මොකක්ද ආවේ දෙකේ තුන්වෙනි බලයේ යට ආවේ නේ. මේකේ බලන්න 16 කියන්නේ දෙකේ කීවෙනි බලයද? 16 කියලා කියන්නේ දෙකේ හතරවෙනි බලයනේ 16 කියන්නේ. එහෙනම් අපි බෙදන්නේ මෙන්න මේ හතරේ සෙට් වලට. දැන් තියෙන ද්විමේය සංඛ්‍යාව කලින් එකේ බෙද තුනේ සෙට් වලට. ඒ කියන්නේ ද්විමේය සංඛ්‍යාවක් හරි ද්විමේය සංඛ්‍යාවක් අෂ්ටමය කරන්න අපි තුනේ සෙට් වලට ගෙනමු. ඒකට හේතුව දෙකේ තුන්වෙනි බලය 8 හින්දා. 16 කියලා කියන්නේ දෙකේ හතරවෙනි බලයනේ. දෙකේ හතරවෙනි බලය තමයි 16 කියලා කියන්නේ. එහෙනම් අපි ද්විමේය එකක් ෂඩ්දශමය කරද්දී අපි හතර සෙට් වලට. මොකද දෙකේ හතරවෙනි බලය තමයි 16 කියලා කියන්නේ. එහෙනම් අපි ද්විමේය සංඛ්‍යාව ෂඩ්දශමය කරද්දී හතර සෙට් වලට තමයි බෙදන්නේ. හරිද? අපි දැන් සංඛ්‍යා ටිකක් කරගෙන කරමු. අපි මෙහෙම බෙදාගෙන බෙදාගෙන යමු. හරි. මෙහෙම ගමු අපි. නිකන් 100 101 100 මෙහෙම එකක් ගමු. හරි. 100 තව අපි ටිකක් දික් කරමු මේක බිංදුව බිංදුව එක කොහොම ගමු. මේ විදිහට ගමු.
දැන් මම කිව්වා දෙකේ හතරවෙනි බලය. දිග සංඛ්‍යාවක් ගත්තේ තව තොරකට පැහැදිලි කරන්න ඕනේ ඒක. හරිද? මේක අපි ගමුකෝ. දැන් මම කිව්වා කලින් අපි බෙදුවේ කොහොමද මෙහෙම සංඛ්‍යාවක් ආවම අෂ්ටමය කරද්දි දෙකේ තුන්වෙනි බලය 8 නිසා අපි කරේ 3න් 3 කඩපු එක. මේක 16 කියලා කියන්නේ දෙකේ හතරවෙනි බලයනේ. 16 කියලා කියන්නේ දෙකේ හතරවෙනි බලයනේ. එහෙනම් අපි හතර සෙට් වලට තමයි බෙදන්නේ. හරිද? මේ පැත්තේ ඉඳන් අපි හතර සෙට් වලට බෙදමු. 1යි 2යි 3යි 4යි. 1යි 2යි 3යි 4යි. 1යි 2යි 3යි 4යි. හරි. හරි. දැන් දාන්නෙමු ස්ථානීයයන් සෙට් එක. හරිද? දැන් අපි ස්ථානීයයන් සෙට් එක දැන් අපිට පාඩන්නේ. මේ ටික ගත්තොත් කොහොමද ස්ථානීයයන් සෙට් එක හරි. දෙකේ බිඳුවෙනි බලය දෙකේ බිඳුවෙනි බලය දෙකේ පළවෙනි බලය දෙකේ දෙවෙනි බලය දෙකේ තුන්වෙනි බලය. එහෙමනේ යන්නේ. ඒ ටික අපි කියවනේ දැන් එහෙම දදා ඉන්න ඕනේ නැහැ. දැන් අපිට රටා මතකනේ. එහෙනම් 1 2 4 8 1 2 4 8 1 2 4 8 නැත්නම් ඔයාලට ඕනම් පුළුවන් දෙකේ බිඳුවෙනි බලය දෙකේ දෙවෙනි පළවෙනි බලය දෙකේ දෙවෙනි බලය දෙකේ තුන්වෙනි බලය දාලා දෙකේ බිඳුවෙනි බලය 1යි දෙකේ පළවෙනි බලය 2යි දෙකේ දෙවෙනි බලය 4යි දෙකේ තුන්වෙනි බලය 8යි 8 බිඳුව බිඳුවයි එක් කරගෙන එහෙම ගුණ කර කර දාන්න බෑ. එහෙම දාන්න ඕනේ නැහැ නේද? ස්ථානීය ගේන් ටික දාන්න ඕනේ. එහෙම කරොත් සෑහෙන වෙලාවක් හරි මේව ස්ථානීය ගේන් සෙට් එක දාගත්තා. ඔයාලට බැලලා ගන්න ස්ථානීය ගේන් අමතක වුණොත් එහෙම දාගන්න. ඉතින් මේක අමතක වෙන්න හේතුවක් නැහැ. හරි ඔහොම දාගත්තා. දාගෙන මොකද කරන්නේ? 4න් 4 බෙදුවා. ස්ථානීය ගේන් සෙට් එක දාගත්තා. දාගෙන දාගෙන අපි ගුණ කරමු. දැන් මෙතන බලන්න. මේක ගත්තොත් මෙතන බින්දුව මේ එක් වරක් එක එකයි. මොකද මෙතන දෙවරක් බිඳුවයි හතරක් බිඳුනේ තියෙන. එතකොට එන්නේ නැහැ. මෙතන ගත්තොත් එක්වරක් බිඳුව බිඳුවයි දෙවරක් 1 2යි හතරක් 1 4යි අටරක් බිඳුව බිඳුවයි. එහෙනම් මේ 4යි 2යි තියෙන දේ විතරයි එකේව තියෙන්නේ. එයා ගැන්ටි ගුණ කරලා ගත්තා 4යි 2යි 6යි. 4ක් 4යි දෙවරක් 1 2යි 4යි 2යි 6යි. මෙතන ගත්තාට පස්සේ 1යි 4යි 6යි 6යි 4යි 10යි 1යි 11යි. හරි. ඔන්න ඔය විදිහට තමයි මෙතන ආවේ. දැන් බලන්න මේක ලියන විදිහ. හරිද? දැන් ඔන්න හරි අපි දැන් සංඛ්‍යා ටික ලං කරලා ලියන්නේ. මෙතන මේ කාණ්ඩෙට 11ක් ආවා. අපිට 11 ලියන්න පුළුවන්ද? බෑ. 11 ලියන්න බෑ. 11 වෙනකොට අපිට මොකද ගන්න පුළුවන් ඉන්නේ? B. මේ 10 11 B. එහෙනම් B 6යි 1යි 16 පාදේ. B 6යි 1යි 16 පාදේ. හරිද? ඊට පස්සේ අපි තව සංඛ්‍යාවක් ගමු. දැන් ඒක පැහැදිලි ඉන්නේ. අපි තව සංඛ්‍යාවක් ගන්න හදමු. හරි මේ වගේ සංඛ්‍යාවක් ගමු. හරි. තව ටිකක් දික් කරමු. මේ දැන් මේ දෙකේ පාදය මම මෙතන පාදේ දාන්නම තුණා මේක දෙකේ පාදය. හරි ඔම් සංඛ්‍යාවක් ගමු. මම දැන් මුලින්ම කිව්වා දෙකේ කීවෙනි බලයද ද්විමේ එකක් අෂ්ටමේ කරනවා දෙකේ තුන්වෙනි බලයෙන් හින්දා 8 තුනෙන් 3 වෙන් කරන්න කිව්වා. ද්විමේ එකක් ෂඩ් දශමේ කරනවා නම් මොකද කරන්න කිව්වේ දෙකේ හතරවෙනි බලය 16 හින්දා 4න් 4 වෙන් කරන්න කිව්වා. හරිද? දැන් අපි මේක කඩමු 4න් 4 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි. හරි ඔන්නෝ කැඩුවා. හරි ඊට පස්සේ මොකද්ද අපි කරන්නේ? ඊළඟ පියවර ස්ථානීය ගැන සෙට් එක දාගෙන යන එක. හරි ඒක බලන්න. එක දාමුකෝ අතු පැනින් දාමු විතර තව පැහැදිලි. මේ ගත්තොත් 1 2 4 8 1 2 4 8 1 2. හරි මෙතන බලන්න. මෙතන තියෙන්නේ මේ දෙකට බිඳුව තියෙන දෙවරක් බිඳුව බිඳුව අතරක් බිඳුව එක එක්වරක් 1 1යි අතරක් 1 8 එන 8 1යි. මෙතෙන් තියෙන්නේ 9 9. මෙතන එක්වරක් 1 1යි දෙවරක් 1 2යි අතරක් 1 8 එන 8යි 2යි 10යි 11. මෙතන එක්වරක් බිඳුව බිඳුවයි දෙවරක් 1 2යි. හරි. එතන 2යි මෙතන බිඳුවෙන් තියෙන්නේ දෙවරක් 1 2යි. මෙතන 2. එහෙනම් බලන්න ඕනේ අපි දැන් ලියන්න ඕනේ කොහොමද? මේක අපි ලියන්න ඕනේ මේක මෙතන අපි ලියන්න ඕනේ 2 11 ලියන්න පුළුවන්ද? බෑ. 11 වෙනකොට අපි ලියන්නේ B. 9 කී පාදයේද? අපි මේ සංඛ්‍යාවෙන් ගත්තේ 16 පාදේ. හරි. දැන් පැහැදිලිද? 2යි B 16 පාදේ. හරි. අපි තව එකක් හදමු. ඊට තියෙන මම මේක මකන්නම්. ඊට තියෙන මකන්නම්. තව එකක් හදමු. එතකොට හරිනේ. එතකොට මේකෙනු තුනක් හැදුවා වෙනවා 8 වෙනි පාදේ වගේම 16 වෙනි පාදේ. අපි එකට ගමු මෙන්න මේ වගේ සංඛ්‍යාවක් ගමු. දෙකේ පාදේ.
එතකොට කොහොමද මෙතන ගත්තොත් මම කිව්වා කලිනුත් 2 4 වෙනි පාදයේ 16 කියන්නේ 2 4 වෙනි බලය තමයි 16 කියලා කියන්නේ. එහෙනම් අපි 4න් 4 වෙන් කරනවා. හරි 4න් 4 මේ සයිඩ් එකේ ඉඳන් වෙන් කරගෙන එනවා. ඒ වෙන් කරේ කොහොමද? 1 2 3 4යි. 1 2 3යි 4. ඒක හරි මේක 4 ගන්න 3යි. හරි. ඊට පස්සේ මේක වෙන් කරලා අරගෙන කොහොමද අපි දැන් කරන්නේ? දාගත්ත ස්ථානීයයන් සෙට් එක උඩින්. ඒ ටික කොහොමද යන්නේ? 1 2 4 8 1 2 4 8 1 2 4 හරි කොහොම යන්නේ? මෙතන බලන්න. මෙතන මේ තුනටම බින්ද වෙනවා 4ක් එක විතරයි මෙතන තියෙන්නේ. මේ තුනට අනිත් ඔක්කොට බින්දුන් තියෙන්නේ. එතකොට මෙතනින් එනවා 4ක්. මෙතන මේ දෙකට බින්දුනේ තියෙන්නේ. මෙතන 8ක් එක 8යි 1ක් එක 1යි 8යි 1යි 9යි. මෙතනත් බින්දු මෙතනත් බින්දු 4ක් එක 4යි 4යි 9යි 4යි. එහෙනම් අපි ලියනවා 4යි 9යි 4යි 16 පාදේ. 4යි 9යි 4යි 16 පාදේ. හරි. පැහැදිලිනේ? දැන් එතකොට අපි මේවා පරිවර්තන කීයක් කරාද? අපි දැන් පරිවර්තන 8ක් කරලා ඉවරයි. හරිද? මුලින්ම 6 මුලින්ම 3ක් කරා ඊට පස්සේ 3ක් කරා ඊට පස්සේ දැන් තව දෙකක් කරා. එතකොට 3යි 3 6 2 8යි. මුලින්ම කරේ මොකද්ද අපි? දශම එකක් ද්විමය කරා අෂ්ටමය කරා ෂඩ්දශමය කරා. 3යි. ඊට පස්සේ අපි ඊළඟට කරපු තුනේ සෙට් එක මොකද්ද? ද්විමේකුයි අෂ්ටමේකුයි ෂඩ්දශමේකුයි දශමය කරා. එතකොට 3යි 3යි 6යි. දැන් අපි කරේ ද්විමය එකක් අෂ්ටමය සහ ෂඩ්දශමය කරා. එතකොට කීයද? අතන 6යි මේ දෙකයි 8යි. ඔන්න අපි දැන් තව දෙකේ සෙට් එකක් කරමු. හරිද? එතකොට මේ සෙට් එක කරාම 10ක් වෙනවා නේ. දැන් අපි කීයක් ඉවර කරාද? 8ක් ඉවරයි නේ. 6 3 3 6 2 8යි. ඊට පස්සේ ඊළඟ දෙක ගමු. ඊළඟ පරිවර්තන දෙකේ සෙට් එක. හරිද? මෙතනදී අපි කතා කරනවා කලින් කරේ ද්විමය එකක් අෂ්ටමය සහ ෂඩ්දශමය කරන්නේ. දැන් අපි කරනවා අෂ්ටමයකුයි ෂඩ්දශමයකුයි ද්විමය කරනවා. හරිද? මේක හොඳට බලා ගන්න. හරිද? ද්විමය කරනවා. හරිද? අපි ගමුක සංඛ්‍යාව. දැන් මෙතන කරන්නේ 8 පාදයේ සංඛ්‍යයි 16 පාදයේ එකයි ද්විමය කරා. කලින් කරේ මොකක්ද කලින් මේකේ අනිත් පැත්ත අපි කරේ නේ. දැන් කලින් කරේ ද්විමද අෂ්ටමේව මේ ද්විමේව අෂ්ටමේ සහ ෂඩ්දශමේ කරපේක. දැන් මෙතන කරන්නේ අපි අෂ්ටමේ සහ ෂඩ්දශමේව ද්විමේ කරනවා. හරිද? අපි ගමුකෝ අෂ්ටමේ පද්ධතියෙන් මුලින්ම අෂ්ටමේ සංඛ්‍යාවක් ගමු 735 8 පාදේ. නේ? ද්විමේ කරන්න ඉතින්. ද්විමය කරන්න ඕනේ. හරිද? දැන් ද්විමේ සංඛ්‍යාවක් බවට පත් කරනවා. ඔයාලට මතකද මම කලින් කිව්වා 8 කිව්වේ කීයද? දෙකේ තුන්වෙනි බලය. ඒ කියන්නේ එක සංඛ්‍යාවක්. ඒ කියන්නේ මේ එක සංඛ්‍යාවක් නිරූපණය වෙන්න ඕනේ බිටු 3කින් නේ. ආයි පොඩ්ඩක් පැහැදිලි ලියන්න. මේක හොඳට බලාගන්න. මේක බලාගත්ත කියන අනිත් එක ලේසි ඈ. 735 8 පාදෙන්දී. හරිද? මේක හොඳට බලාගන්න. මම කලින් කිව්වා 8 පාදේ දෙකේ තුන්වෙනි බලය තමයි 8 කියලා කිව්වේ. එහෙනම් ඕනම සංඛ්‍යාවක් නිරූපණය 8 පාදෙන් සංඛ්‍යා නිරූපණය වෙන බිටු 3කින්. හරිද? බිටු 3කින්. يعني බිටු 3කින්. يعني මේ 5 ලියන්නත් ඕනේ බිට්ස් 3කින්. 3 ලියන්නත් ඕනේ බිට්ස් 3කින්. 7 ලියන්නත් ඕනේ බිට්ස් 3කින්. හරිද? 5 කියන එක කොහොමද ලියන්නේ? අපි ගමු මෙතන. මුලින්ම ගමු 5. 5 කියන එක කොහොමද එක බිඳුවෙන් ලියන්නේ බිට්ස් 3ක් යූස් කරලා. බලන්න. හරිද? 5 ලියන්නේ කොහොමද? දැන් ඔයාලට මේක හිතින් ගන්න බැන්න මෙහෙම කරන්න. හරි? දැන් මෙතන බලන්න. මුලින්ම අපි 5 කියන එක බිට්ස් 3කින් ලියාගෙන ඉන්න ඉපේ. නේ? 5 කියන්නේ මොකද දෙකේ තුන්වෙනි බලය තමයි 8 කියන්නේ. එහෙනම් බිට්ස් 3කින් ලියන්න. අපි එහෙනම් මේ 5 කියන සංඛ්‍යාව මුලින් එළියට ගමු. අපි ගමු මේක ස්ථානීය ගැන ටික ඔයාලට මතකද? කොහොමද බිට්ස් 3 ගියේ? 1 2 4 ඔහොමනේ ඔන්න ඔය ස්ථානීය ගැන් වලින් ගියේ. දැන් 5 හැදෙන්නේ කොහොමද? 5 හැදෙන්න නම් හරිද? දැන් බිටු 3න්නේ එහෙනම් 3න් 3 තමයි වෙන් වෙන්න ඕනේ. එහෙනම් මේ 5 කියන එක හැදෙන්න මේ ස්ථානීය ගැන් ටික මම දාගත්තා. කොහොමද මෙතන 5 හැදෙන්නේ? කොයි විදිහට ආවොත්ද? බලන්න 5 හැදෙන්නේ කොහොමද? බලන්න. 4 1යි මෙන්න මෙතනටයි එක්කුයි මෙතනට එක්කුයි ආවනම් හරි නේද? බලන්න 4ට 1 දාලා හරිද? මෙතන බිඳුවයි 5ට. දැන් බලන්න මේ 5 හැදෙනව නේද? එක්වරක් 1 1යි. 4ක් 1 4යි 4 1යි 5යි. දැන් මේ අෂ්ටමේ පාදයේ 5 ආව. එහෙනම් මේ අෂ්ටමේ පාදයේ තියෙන 5 කියන එක ද්විමය පාදයෙන් ලිව්වොත් 101 විදිහට එන්නේ. හරිද? ඕවා කටපාඩම් කරගන්න ඕනේ නැහැ. හොඳේ දැන් අර මොකද බිඳුව කියන්නේ බිඳු 3යි. හරිද? 1 කියන්නේ 1යි මම බිඳුවයි බිඳුවයි 1යි. එහෙම කටපාඩම් කරගන්න ඕනේ නැහැ. හරිද? එතකොට එකක් වර්ධනොත් ඔක්කොම වර්ධන. සමහර කට්ටිය පාඩම් කරගන්න ඕනේ අර මම 1 කියලා කියන්නේ මේ විදිහට බිඳු 3යි. 2 මොකද්ද බිඳුවයි බිඳුවයි 1යි. ඊළඟට බිඳුවයි 10යි. ඊට පස්සේ බිඳුවයි 11යි. ඊට පස්සේ 100යි 101යි. ඔහොම මේ මෙහෙම කටපාඩම් කරගන්න. ඒක ඕනේ නැහැ. එහෙම කටපාඩම් කරගන්න ඕනේ නැහැ. මේ හැදෙන විදිය බලන්නකෝ ඒ ඇති. හරිද? මේ ස්ථානීය ගැන් ටික විතරම මතක තියාගන්නවා. ඊට පස්සේ මේ විදිහට අපි කරමු දැන් ඊට පස්සේ ඉන්නවා 2 කියන එක. සෝරි 3 කියන එක.
3 කියන එක නේ බලන්න. ස්ථානීය අගයන් ටික අපි දාගමු. ස්ථානීය අගයන් බිටු 3න් 3නේ. බිටු 3න් 3 ස්ථානීය අගයන් නාගම 2 2 4. දැන් බලන්න 3 හැදෙන්නේ කොහොමද කියලා. 3 හැදෙන්නේ මේ 2 සහ 1 කියන තැනට එක ඒවා තිබ්බොත් නේද? එතකොට 0යි 1යි 1යි. බලන්න 3 හැදෙනව නේද කියලා. එක් වරක් 1 1යි. දෙවරක් 1 2යි 2යි 1යි 3යි. හරි 4 බිංදු බිංදුවයි. ඊට පස්සේ අපි ගන්නවා මෙතනින් පහළට ගලවලි වෙලා 7 කියන එක. හරිද? ඕන දැන් මම 7 කියන එක ගන්න. ස්ථානීය කියනවාද බිටු 3න් 3නේ කිව්වේ නේද? 1 2 4. කොහොමද 7 හැදෙන්නේ? 7 හැදෙන්න නම් මේ 3ට මේකේව තියෙන්න ඕනේ නේද? මොකෝ 4ක් 1 4යි, දෙවරක් 1 2යි, එක් වරක් 1 1යි. එහෙනම් 4යි 2යි 6යි 1යි 7යි. එතකොට මේ 7 හැදෙන්නේ. දැන් පැහැදිලි නේද? ඊට පස්සේ කරන්නේ මේ ටික ලං කරලා ලියන්න. කොහොමද? 111යි, බිංදුවයි 1යි 1යි 101යි. දෙකේ පාදේ. පැහැදිලිද? හරි. ඒක පැහැදිලි නේද? මේක පැහැදිලි? හරි. අපි දමු තව සංඛ්‍යාවක්. හරි මේ හරිම ලේසි. මම ඒකයි කිව්වා මුලින්ම අර බිටු ගාන මතක තියාගත්තා පට්ටම ලේසි. හරිද? ඊපස්සේ අපි ගමු 230 අටේ පාදෙන් ගමු. දැන් ඔන්න ගලවලා ගමු පරිදි. ඔන්න බිංදුව කියන එක කෙනා ගලවලා ගත්තා. බිංදුව කියන එක කෙනා ගලවලා ගත්තා. හරි බිංදුව ගලවලා ගත්තා. ඊට පස්සේ ස්ථාන බිටු 3න් 3නේ මම කියන ස්ථානීය කියන්නේ කොහොමද තිබ්බේ? 1 2 4නේ. 1 2 4 තිබ්බේ. බිංදුව හැදෙන්න නම් මොකක්ද වෙන්න ඕනේ? මේ තුනටම මේ ස්ථානීය කියන්නේ තුනටම බිංදු තුනක් එන්න ඕනේ. හරි? හරි 4 බිංදු බිංදුවයි දෙවරක් බිංදු බිංදුවයි එකවරක් බිංදු බිංදුවයි. ඒතර බිංදුවයි 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 බිංදුවයි. හරි? ඊට පස්සේ මෙතනින් ගත්තා ගලවලා තුන ගමු ආයි පහළට ගලවලා. තුන ගත්තට පස්සේ කොහොමද ස්ථානීය කියන්නේ ටික එන්නේ 1 2 4නේ. ඒතර තුන ඉන්නේ කොහොමද? මෙතෙන්ට බිංදුවක් ඇවිල්ලා එක හරි එකවරක් 1 1යි දෙවරක් 1 2යි හතරක් බිංදු බිංදුවයි. ඒතර 2 1යි තමයි. හරිද? ඊපස්සේ අපි මෙයාව ගමු 2 ස්ථානීය ගැන සෙට් එක දාගත්තාම 1 2 4 කොහොමද 2 හැදෙන්නේ 2 හැදෙන්න නම් මෙතෙන්ට එකක් ආව නම් හරිනේ කර බිංදු බිංදුවයි හතර බිංදු බිංදුවයි දෙවරක් 1 2නේ ඒතකොට 2 හැදෙනවා හරි ඔන්න ඔය විදිහට තමයි එන්නේ දැන් කාට හරි හිතෙන්න පුළුවන් මෙතන බිංදු තුනම ආපු හින්දා ලියන්න නැතුව ඉන්න පුළුවන් බෑ එහෙම ලියන්න නැතුව ඉන්න බෑ මේ ඉස්සරහට බිංදුවාවට අගයක් නැති වුණාට මේ වගේ තැනකට බිංදුවක අගයක් තියෙනවා හරි එතන හොඳටම බලන්නකෝ එතකොට මේක ලියන්නේ කොහොමද මේ පැත්තෙන් අපි ලියන්නේ බිංදු 3යි හරිද ඊට පස්සේ බිංදුවයි 11යි හරි බිංදුවයි 10යි. කොහොම තමයි ලියන්නේ. මේ බිංදු තුන ලියන්න නැතුව ඉන්න බෑ. මොකද මේ පැත්තට බිංදු දකුණට බිංදු එන්න අගයක් එනවා. හරිද? හැබැයි ඔයාලට ඕන නම් පුළුවන් මෙන්න මේ බිංදුව නේද? මෙහෙම ලියලා ඉවරලා මේක දෙකේ පාදේනේ. හරිද? මේ දෙකේ පාදේ මෙන්න සංඛ්‍යාව ලියමු. ඔයාලට මේ බිංදු තුන නොලිය ඉන්න බෑ. මොකද මේක තියෙන්නේ මේ පැත්තට බිංදු දිදී අගයක් තියෙනවනේ. ඉස්සරහට කොච්චර බිංදු දැම්මත් අගයක් තියෙනවද මේ පැත්තට මේ පැත්තට? නෑ. එහෙනම් සංඛ්‍යාවේ අගයට හානියක් වෙන්නේ නැහැ මේ පැත්තට ඔයාලා බිංදු තව 1000ක් දැම්මා. ඒ හින්දා ඕන නම් පුළුවන් ඔයාලට මේක ලියද්දි මෙන්න මේ බිංදුව නැතුව 10යි බිංදුවයි 111යි මෙන්න මේ බිංදු තුනයි දෙකේ පාදෙන් ලියන්න පුළුවන්. හරි? මේක ප්‍රශ්නයක් නැහැ. මේ බිංදුව අයින් කරන්න බෑ හොඳේ. මේ බිංදුව අනිවාර්යයි. මොකද මේ දකුණු අත පැත්තට බිංදුව වැටෙනවා කියන අගය වෙනස් වෙනවා. මේ පැත්තට වල තව බිංදු දැන් මෙහෙම ලියලි වෙලා හරි මේ සංඛ්‍යාව මෙහෙම ලියාගෙන හරිද? මෙහෙම ලියලා ඔයාලා මෙහෙට කොච්චර බිංදු මෙහෙම ගොඩාක් දැම්ම වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අගය වෙනස් වෙන්නේ නැහැනේ. ඒ හින්දා මේ ඉස්සරහ තියෙන බිංදුව වලට අයින් කරන්න අයිතියක් තියෙනවා. මෙන්න මේ මෙහෙට එන එක මොකද වැතර අගයක් නැති හින්දා. හැබැයි මේ බිංදුව අයින් කරන්න බෑ හරිද? මේ බිංදුව අයින් කරොත් අගය වෙනස් වෙනවා. අන්න ඒක මතක තියාගන්න. එතකොට ඔයාලා මේ බිංදුව දාලා ලියුවත් අවුලක් නැහැ. ඕනනම් මේක නොදා ලියන්න පුළුවන් ඉස්සරහ බිංදුව. මේවා අනිවාර්යයි. හරිද? ඒක පැහැදිලිනේ. දැන් අපි යන් හරිද? දැන් අපි කීයක් කරාද ඔක්කොම? මෙතන කරා අපි කලින් 8යි මේකයි 9යි. දැන් අපි හරවමු මේ වගේම මොකද්ද 16 පාදයට හරවමු. දැන් අපි හැදෙව්වේ මේ 8 මොකද 8 එකක් දීමේනේ. දැන් අපි යනවා 16 පාදයෙන් දීමේට. හරිද? ඒක කොහොමද කරන්නේ? හරිද? අපි ඒකටත් ගමු සංඛ්‍යාවක් 16 පාදෙන් තියෙන මම CD 16. කොහොමද ගමු? CD 16. මම ගමු 16 පාද සංඛ්‍යාව. අර තියරියම තමයි හරි. එතකොට මොකද්ද මම කලින් කිව්වේ දෙකේ තුන්වෙනි බලයනේ 8. මේක දෙකේ හතරවෙනි බලය තමයි 16 කියන්නේ නේ. එහෙනම් අපි අර බිට්ස් 4කින් තමයි නිරූපණය කරන්නේ. කලින්ගේ සංඛ්‍යාව නිරූපණය කරේ බිට්ස් 3කින්. මේකේ සංඛ්‍යාව නිරූපණය කරනවා බිට්ස් 4කින්. හරි? කතාව සිම්පල්. එතකොට බලන්න මේක දැන් 16 කියන්නේ කීයද? මුලින්ම අපි සංඛ්‍යාව ලියන්නේ පහළ නැත්තම් අවුල් වෙනවනේ. බලන්න. D කියලා කියන්නේ 13 නේ. D 13. හරි? මෙයා ගන්නකො මෙහෙම. මෙන්න මෙයාව ගන්න. මෙයා 13. එතකොට අපි දැන් 13 කියන සංඛ්‍යාව නිරූපණය කරන්න ඕනේ බිට්ස් 4කින්. ස්ථානීය ගැන ටික මතකද? දැන් මේ සංඛ්‍යාව 13 නෙමෙයි තියෙන්නේ. හරි බිට් සංඛ්‍යාව තියෙන්නේ මේක බිට්ස් 4කින් නේ. කලින් අපි බිට්ස් 3කින් නේ. දැන් 8 පාදයේ ගත්තේ. මෙතන 16 පාදයේ ඉඳලා බිට්ස් 4කින් තමයි මේක නිරූපණය කරන්න ඕනේ. හරිද? එතකොට කොහොමද? 1 2 4 8. ඔන්නම තමයි බිට්ස් 16. දැන් බලන්න 13 හැදෙන්නේ කොහොමද? 13 අපිට හදන්න පුළුවන්. මෙන්න මෙහෙම. කොහොමද? 8 තියෙන තැනට එකක් දානවා. එතකොට කීයද? 8යි 4 තියෙන තැනට එකක් දානවා. එතකොට 4යි 12යි 13 වෙනි තව එකයි නේ. 2 තියෙන තැනට බිංදුවක් දාලා 1 තියෙන තැනට එකක්.
දැන් ඒක පැහැදිලිද? ඊට පස්සේ C කියන්නේ කීයද සංඛ්‍යාව? C කියන්නේ කීයද? 12. හරිද? ඊපස්සේ මම කිව්වා මේක 2 4 වෙනි පාදෙන්නේ 16 කියන්නේ එහෙනම් අපි බිට්ස් 4කින් තමයි නිරූපණය කරන්න ඕනේ. එහෙනම් මේ වගේම 1 2 4 8 කියලා ගන්න. අරගෙන මොකද්ද අපි කරන්නේ? 12 හදා ගන්න නම් කොහොමද කරන්නේ? 8ට තියෙන තැනට එකක් එන්න ඕනේ 4 තියෙන තැනට එකක් 4 12 එන්න ඕනේ. එතකොට බිංදු දෙකක් දාන්න එතකොට. හරි දැන් පැහැදිලි නේ? දැන් ඊට පස්සේ කරන්නේ මේ ටික ලං කරලා ලියනවා. කොහොමද? මෙහෙම ලිව්වා. ලිව්වා. දෙකේ පාර. හරි. පැහැදිලි නේ? ඒක පැහැදිලි නේ? ඊට පස්සේ අපිට තව සංඛ්‍යාවක්. හරිද? තව ටිකක් ගමු. F9 16. ඔහොම එකක් ගමු. හරිද? මේක ගත්තට පස්සේ එකම තියරි යන්නේ නේ. මෙතන මොකද්ද අපිට කරන් තියෙන්නේ? බලන්න 9. ඔන්න අපි ගන්නවා 9 කියන සංඛ්‍යාව. 9 කියන සංඛ්‍යාව ගත්තා. ඔන්න අපි 9 ගත්තා. හරිද? මේක ස්ථානියගේ මොකක්ද? 2 4 වෙනි බලය තමයි 16. කියන්නේ එහෙනම් බිට්ස් 4න් 4 තමයි නිරූපණය වෙන්නේ. එහෙනම් ස්ථානියයන් ටික ගත්තොත් 1 2 4 8. හරිද? කොහොමද 9 හැදෙන්නේ? 8 තියෙන තැනට එකක් එනවා. මේ විදිහට බිංදුව එකක්. 8යි කියන්නේ 8 8යි කරගෙන එතන ගානට 9 එනවා. ඊට පස්සේ F කියන්නේ කීයද? ඒකම 15ට. F කියන්නේ කීයද? F කියන්නේ 15. එතකොට මේ ස්ථානයේ පිටු 4කින් තියෙන 1 2 4 8. දැන් බලන්න 15 හැදෙන්නේ කොහොමද කියලා? 15 හැදෙන්නේ 15 හැදෙන්නේ කොහොමද? 15 හැදෙන්නේ 8 තියෙන තැනට එකම 8යි 4 තියෙන තැනට එකක් ආවම 8 4යි 12යි 2 තියෙන තැනට එකක් ආවම 8 4යි 12යි 14යි මෙතනටත් එකක් එන්න. එතන 15යි. හරි. එතකොට මේ 15 හැදෙනවන්නේ 8ක් එක 8යි 4ක් එක 4යි 2ක් එක 2යි 1ක් එක 1ක් එක 1යි. එතකොට 8 4යි 12යි 14යි 15යි. හරි. එතකොට මේක ඊට පස්සේ කරන් තියෙන්නේ මේක ලං කරලා ලියන්න. 4යි 100යි 1යි හරි දෙකේ පාරයි. පැහැදිලිනේ? සෙට් එක පැහැදිලිනේ? හරි. ඔන්න අපි දැන්ට පරිවර්තන එතකොට කීයක් ඉවර කරා? පරිවර්තන 10ක් කතා කරලා ඉවර කරා. හරිද? හරිම ලේසි නේද? අර දෙකේ අර කතාව මතක තියාගත්තා නම් බිට්ස් ගාන 2 3යි 2 4යි කියන එක මතක තියාගත්තා නම් කලින් පරිවර්තනයේදීත් ඒක ප්‍රයෝජනවත් වෙනවා මේ පරිවර්තනයේදීත් ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඒක විතරමයි මතක තියාගන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ විදිහට හදාගෙන තියෙන්නේ. දැන් අපි ඉවර කරා පරිවර්තන කීයද එතකොට? 10යි. දැන් තියෙන්නේ නම්බර් සිස්ටම් පාඩමේ තියෙන අවසාන. හරිද? අවසාන පරිවර්තනය තමයි දැන් අපිට කරන්න තියෙන්නේ. හරිද? අනේ අවසාන පරිවර්තනය. දැන් 10ක් ඉවරයි මම පරිවර්තන 12ක් තියෙනවා කියලා. දැන් අපි කරන්න යන්නේ මොකද්ද? අවසාන පරිවර්තන දෙක. ඒක තමයි එකක් 8 පාදේව 16ට හරවනවා. හරිද? අනිත් එක තියෙනවා 16 පාදේව 8 පාදයට හරවනවා. හරිද? ඔන්න ඔය දෙක තමයි තියෙන්නේ. එකක් 8 පාදේව 16ට හරවනවා. අනිත් එක 16 පාදේව 8ට හරවනවා. හරිද? මේ දෙක විතර ඉතුරු මේ දෙක කරාම 12යි. දැන් මේක කරන්නේ නිශ්චිත ක්‍රමයක් නැහැ. හරිද? ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? කන්වර්ෂන් එක. මේ කොහොමත් 8 පාදේව කෙලින්ම 16 පාදයට හරවන්නවත් 16 පාදේව කෙලින්ම 8 පාදයට හරවන්නවත් ක්‍රමයක් නැහැනේ. අපිට මේක කරන්න වෙනවා එක්ක ද්විමය කරලා හරිද? ද්විමය වලට හරවලා ඉවර වෙලා දැන් 8 පාදයෙන් තියෙන එක ද්විමය කළා ෂඩ් දශමය කරන්න පුළුවන්. නැත්නම් 8 පාදයේ කියන ඒවා 10 පාදයට හරවලා 16ට හරවන්න පුළුවන්. නැත්නම් මේ 16 තියෙන ඒවා ද්විමය කළා අෂ්ටමය කරන්න පුළුවන්. නැත්නම් මේ 16 පාදයේ ඒවා දශමයේ සංඛ්‍යාවලට හරවලා අෂ්ටමය කරන්න පුළුවන්. ඕන එකකට මේක තේරෙන්න ඕනේ. මේකේ ලේසිම ක්‍රමය තමයි ද්විමය වලට හරවලා හරවන එක. මේ අරම හැරෙව්වොත් 3-4 පාරක් හරවන්න පුළුවන්. එතකොට මේ බෙදලා අරන් ආයෙ ගුණ කරලා එහෙම ගන්න වෙනවනේ. ඒ කියන්නේ. එතකොට කන්වර්ෂන් එක වැඩි වෙලා යනවා වැඩි. ඉතින් ලේසිම ක්‍රමය තමයි මේක මුලින්ම ද්විමය බවට හරවගෙන ඊට පස්සේ කියන්නේ දීලා තියෙන 8 පාදයේ සංඛ්‍යාව ද්විමයට හරවලා ෂඩ් දශමය කරනවා. මෙතන දීලා තියෙන 16 පාදයේ සංඛ්‍යාව ද්විමය කරලා අෂ්ටමයට හරවනවා. ඒක තමයි අපිට ලේසිම ක්‍රමය. හරිද? මේකටත් ගමු අපි මුලින්ම ගත් සංඛ්‍යාව 735ම ගමු. 735 8 පාදයෙන් ගමු. හරිද? 735 8 පාදයෙන්. දැන් මම මුලින්ම කිව්වා ද්විමය වලට හරවලා අපි දශම ෂඩ් දශමය කරමු. කොහොමද ද්විමයට හරවන්නේ? 8 කියලා කියන්නේ 2 3 වෙනි බලය 8. එහෙනම් බිට්ස් 3කින් නිරූපණය කරන්න නේද? බිට්ස් 3කින් නිරූපණය කරන්න තියෙන්නේ. හරි. දැන් අපි ගමු. මෙතන 5 තියෙනවා. හරිද? 5. කොහොමද එන්නේ? 5. 5 අපි හරවමු. 2 3 වෙනි බලයනේ 8 කියන්නේ එතන මුලින්ම කරන්නේ අපි ද්විමය කරගන්න එකනේ. 2 3 වෙනි බලයනේ 8 කියන්නේ එහෙනම් බිට්ස් 3කින් තමයි ලියන්න ඕනේ. එහෙනම් 1 2 4 තමයි ස්ථානීය අගයන්. බලන්න 5 හැදෙන්නේ කොහොමද කියලා. 5 හැදෙනවා මෙහෙමනේ. 4 1 5 හැදෙනවා. ඊට පස්සේ 3. අපි ගමු 3. 3 කොහොමද? මෙතන 1 2 4 ස්ථානීය අගයන් ටික.
3 හැදෙන්නේ මෙතෙන්ට බිඳුවක් දැම්මම 1 1 2 කරගේ 2යි කරගේ 1යි 2 1යි 3 හැදෙනවා. ඊට පස්සේ 7. ඊට පස්සේ 7 කියන එක කොහොමද? ස්ථානීය කියන්නේ 1 2 4 7 හැදෙනවා නම් මේ ස්ථාන තුනටම එක එන්න ඕනේ. එතකොට 4 1 4යි 2 1 2යි කරගේ 1යි 4 2 6 7 වෙන්නේ. මේ ඒ විදිහට. ඔන්න අපි මුලින්ම ද්විමේය බවට කන්වර්ට් කරා. කොහොමද? 1 1 1 බිඳුව 1 1 101 කියලා අපි ද්විමේය සංඛ්‍යාවකට මේක කන්වර්ට් කරගත්තා. ඒක පැහැදිලිද? මුලින්ම අපි දැන් අෂ්ටමයක මොකද කරගත්තේ? ද්විමේය සංඛ්‍යාවක් බවට පත් කරා. ද්විමේය සංඛ්‍යාවක් බවට පත් කරා. ද්විමේය සංඛ්‍යාවක් බවට පත් කරගත්තට පස්සේ ඔයාලට මතකද ද්විමේයකක් අපි ෂඩ්දශමය කරේ කොහොමද? 2 4 වෙනි බලය තමයි 16 කියලා කිව්වේ. එහෙනම් මේක කරන්න තියෙන්නේ අපිට 4න් 4 බෙදලා, හරිද? 4න් 4 බෙදලා අර විදිහටම මේක කරනවා. ඔන්න 4න් 4 බෙදනවා. කොහොමද? 1යි 2යි 3යි 4යි. මෙතන 1යි 2යි 3යි 4යි. මොන් බෙදුවා. බෙදලි වෙලා මොකද කරන්නේ? අර වගේම ස්ථානීය ගැන සෙට් එක දාගෙන ගියා. 1 2 4 8 1 2 4 8 1 කියලා දැම්මා. මෙතන බලන්න 8ක් 8යි 4ක් 4යි දෙවර බිඳු බිඳුවයි එකවරක එකයිනේ. එතකොට 8 4යි 12යි 13යි. මෙතන 8ක් 8යි 4ක් 4යි කියන්නේ 8 මෙතන දෙවර බිඳු බිඳුව එකවරක එකයි. 8 4යි 12යි 1යි 13යි. දැන් 13යි. මෙතන කීයක් එනවද? මෙතන එනවා 1ක්. හරි. 1ක්. එතකොට කොහොමද එන්නේ? උත්තරේ එනවා. උත්තරේ මේ පැත්තට මම ගන්නවා. පේන්නේ නැත්තම්. උත්තරේ එනවා. මෙන්න මේක. උත්තරේ එනවා. 1 13 ලියන්න බෑනේ. 13 කියන්නේ D ආයි 13 තියෙනවා. ඒ 13 කියන්නේ D. 1යි DD කීවෙනි පාදේද? 16 පාදේ. පැහැදිලි නේද ඒක? 1යි DD 16 පාදේ. ඇයි ඒක එහෙම ආවේ? ඒක එහෙම වෙන්න හේතුව තමයි මෙතන අපි බෙදලා ගත්ත එක. හරිද? බෙදලා ගත්ත එක. ඒ කියන්නේ මුලින්ම කරේ 8 පාදයකක් තිබ්බා 735. ඒක අපි ද්විමේය පාදයක දෙකේ පාදයකට හරවගත්ත ඒක කොහොමද කරේ? දෙකේ තුන්වෙනි බලය තමයි 8 කියන්නේ. එහෙනම් මේ හැම සංඛ්‍යාවම අපි පිටු 3කින් නිරූපණය කරා. පිටු 3කින් නිරූපණය කළා ද්විමේය සංඛ්‍යාවක් බවට කන්වර්ට් කරගත්තා. ඊට පස්සේ දෙකේ හතරවෙනි බලය තමයි 16 කියන්නේ. ඊට පස්සේ මේ ද්විමේය කන්වර්ට් කරගත්ත ද්විමේය සංඛ්‍යාවට අපි මොකෝ කරේ? 4න් 4 බෙදලා ස්ථානීය ගැන ටික දාලා ඒක ගුණ කරලි වෙලා අරගෙන ඉවරලා 16 පාදේ සංඛ්‍යාවක් බවට කන්වර්ට් කරගත්තා. හරිද? ඊට පස්සේ දැන් මේකනේ. හරි. ඊට පස්සේ අපි බලමු 16 පාදේ 8 පාදේ. එහෙනම් 16 පාදේ 8 පාදේ හරද්දි මේක අනිත් පැත්ත. ඒ කියන්නේ මේ 16 පාදයක ද්විමේය කළා ද්විමේය අෂ්ටමේයට කන්වර්ට් කරන්න තමයි තියෙන්නේ. හරිද? අපි නිකන් මතර ගමු සංඛ්‍යාවක් E A හරිද? මේ 16 පාදෙන්නේ 16 පාද. හරිද? දැන් අපි බලමු මේක මුලින්ම ද්විමේය කරනවා. ඒ කියන්නේ මේ ෂඩ්දශමය සංඛ්‍යාව ද්විමේය සංඛ්‍යාවක් බවට මුලින් කන්වර්ට් කරගෙන ඉන්නවා. එතකොටම 2 4 වෙනි බලෙන් 16 ගෙන නම් අපි මේ හැම සංඛ්‍යාවම සංඛ්‍යා 4කින් නිරූපණය කරනවා. මුලින්ම A කියන එක ගන්නවා. A කියලා කියන්නේ මේ රත් පෑනින් පැහැදිලි වෙන්නේ. A කියන සංඛ්‍යාව තියෙනවා. එහෙනම් මේකේ අපි 4ෙන් මේක බලමු මේක අපි බිට්ස් 4කින් මේ A කියන එක නිරූපණය කරනවා. A කියන්නේ කීයද? A කියලා කියන්නේ 10යි. ඊටසේ ස්ථානීයගේ බිටු 4කින් 1 2 4 8නේ ස්ථානීයයන් සෙට් එකනේ 1 2 4 8නේ. කොහොමද එහෙනම් මෙතන 10? ඒ කියන්නේ 10 හැදෙන්නේ 8යි 2යිනේ 10 වෙන්නේ. එහෙනම් මෙතෙන්ට බිඳුවක් දැම්මා. 8යි 2යි 10 හැදෙනවා. ඔන්න ඔය විදිහට අපි හදාගත්තා. මොකද්ද? සංඛ්‍යාව. ඒ කියන්නේ A කියන්නේ. E කියන්නේ කීයද? E කියලා අපි කියන්නේ E. E කියලා අපි කියන්නේ 14 නේ. E කියන්නේ මෙතන තියෙන 14නේ. 14. එතකොට බිටු 4කින් මේ 16 පාදයක දීමේ කරද්දි දෙකේ 4 වෙනි බලයෙන් 16 කියන්නේ එහෙනම් බිට්ස් 4කින් තමයි අපි නිරූපණය කිරීමක් සිද්ධ කරන්නේ. හරිද? බිට්ස් 4කින් එහෙනම් ස්ථානීය ගැන් ටික දාගත්ත 1 2 4 8කින්. දාගෙන දැන් 14 හදන්න. කොහොමද? 8යි 4යි 12යි 2යි 14. හරි? මෙතනද 8යි 4යි 12යි 14 මේ විදිහට හදුවා. හරි? ඒක කන්වර්ට් කරගත්තා. ඔන්න අපි ද්විමේය සංඛ්‍යා මේ ෂඩ්දශමයක ද්විමේය බවට හදාගත්තා. කොහොමද? 1යි 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 බිඳුවයි 1යි බිඳුවයි 1යි බිඳුවයි දෙකේ පාදය කියලා අපි ඔන්න ද්විමේය සංඛ්‍යාව. මේ ෂඩ්දශමයේ සංඛ්‍යාව අපි ද්විමේය සංඛ්‍යාව බවට කන්වර්ට් කරගත්තා. දෙකේ හතරවෙනි බලය කියන්නේ දෙකේ හත දැන් දෙකේ හතරවෙනි බලයෙන් තමයි මේක 4න් 4 4න් 4 වෙන් කරලා ඉවරලා මේ විදිහට අරගෙන ඉවරලා බිට්ස් ප්‍රමාණය දාලා ඉවරලා අපි දැන් ෂඩ්දශමයක ද්විමේය කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ ද්විමේය සංඛ්‍යාව අෂ්ටමේය බවට හරවන එක. හරිද? කීයද දෙකේ තුන්වෙනි බලය නේද 8කින්. දෙකේ තුන්වෙනි බලය. එහෙනම්
මෙතන අපි කරන්නේ මොකද්ද? 3න් 3 වෙන් කරනවා. කලින්ගේ 4න් 4 වෙන් කරානේ මේකද? ඒ වගේ. මෙතන 3ෙන්ද 2 3වෙනි බලයට කියන්නේ. එහෙනම් මේක මේ ආපු ද්විමේය සංඛ්‍යාව අෂ්ටමය කරන්න 2 3වෙනි බලයෙන් 3න් 3 වෙන් කරනවා. මෙතනින් වෙන් කරා. මේ පැත්තෙන් යන වෙන් කරා. දකුණු පැත්තෙන් යන මෙතනින් වෙන් කරා. මෙතනින් වෙන් කරා. වෙන් කළ ඉවරලා මොකද කරේ? ස්ථානීය අගයන් සෙට් එක දාන්න. කොහොමද? 1 2 4 1 2 4 1 2 මෙතන 4 මෙතන තියෙන කීයද? මෙතන බිංදු දෙකක් නේ. 4 බිංදුවයි දෙවරක 2යි එකවර බිංදුවයි. එතන මෙතනින් එනවා 2ක්. මෙතනින් එනවා 4යි 4ක් 4යි 4 1යි 5යි. මෙතනින් එනවා එකවරක් 1 1යි දෙවරක් 1 2යි 2 1යි 3යි. හරි 352ක්. එතන නම් අපි ලියනවා මේක 3යි 5යි 2යි කියන පාදේ 8 වෙනි පාදේ 8 පාදේ. හරි. දැන් ඔයාලට මම හිතනවා මේ පරිවර්තන වුණ අපේ පරිවර්තන සම්පූර්ණයෙන් 12ම ඉවරයි. හරිද? ඒක නම්බර් සිස්ටම්. ඒ කියන්නේ ඔයාලයි 10 වසර දෙවෙනි පාඩම විදිහට තියෙන්නේ. මේක O level වලට ඉතින් අනිවාර්යෙන් ලකුණු 3ක් හෝ 4ක් හැම අවුරුද්දම එනවනේ. එතකොට ඔය කියන්නේ 100න් ලකුණු 3ක් හෝ 4ක් එනවා. හරිද? ඒ කියන්නේ එතකොට දැන් ඔයගොල්ලෝ සම්පූර්ණයෙන් මේ පාඩම සම්පූර්ණයෙන්ම කවර්. හරිද? මේ පාඩමේ තියෙන සංඛ්‍යා පද්ධති ටික මොනවද? ඒ ටික අඳුනගත්තා. ඒවේ පාදේ මොකද්ද කියලා දැනගත්තා. ඒවට අයිති වෙන සංකේත ටික දැනගත්තා. ඊට පස්සේ මේ පරිවර්තන 12ක් තියෙනවා. මේ පරිවර්තන 12 පුළුවන් නම් ඔයාලට මේ පාඩමෙන් ගන්න පුළුවන් සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන්. එතකොට අපි මේ පාඩම මේ රිවිෂන් එකක් විදිහට සම්පූර්ණයෙන්ම මේ ඉවර කිරීමක් සිදු කරා. ඊට පස්සේ අපි මේ තව පාඩමක් රිවිෂන් එකක් විදිහට මේ විදිහට කරමු. හරිද? දැන් හරි. එහෙනම් ඔයගොල්ලෝ මේ ටික ස්ක්‍රීන්ෂොට්ස් ටිකක් ගහගෙන කලින් වීඩියෝ එක පෝස්ට් කරලා බලලා හරි. මේ වගේ පාඩම සම්පූර්ණයෙන් ඔලුවට දාගෙන ඊට පස්සේ දැන් මේ වගේ තව ඔයාලා ගණන් 100ක් ඇදුවත් 200ක් ඇදුවත් මේ තියරි එකේම තමයි හදන්න තියෙන්නේ. හරි? එහෙනම් හරි. අපි ක්ලාස් එක ඉවර කරමු. හරි. හරි. හැමෝටම සුබ දවසක්.